කටුකොලේ A-level YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ළමයි මම වීඩියෝ එක පටන් ගන්න කලින් මම මුලින්ම පොඩි කෝෂන් එකක් ඔයගොල්ලන්ට දීලා ඉන්නම්. පොඩි ඇඩ්වයිස් එකක් ඔයාලට දීලා ඉන්නම්. ඔයාලා මේ වීඩියෝ එක බලන්න එන්නේ කාබනික රසායන විද්‍යාව ගැන කිසිදු දැනුමක් නැතුව නම් මම මුලින්ම දෙන අවවාදය තමයි ඔයාලා කාබනික රසායන විද්‍යාව ඉගෙන ගන්න බලාගෙන නම් මේ වීඩියෝ එක බලන්නේ. මේක නෙමෙයි ඒකට වීඩියෝ එක. මේ වීඩියෝ එක මම සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ කාබනික රසායන විද්‍යාව පිළිබඳව ඉගෙනගෙන ඉවරයක් වෙච්ච නැත්නම් යම්කිසි හෝ දැනුමක් තියෙන ළමයින්ට තමයි මම මේ වීඩියෝ එක වෙන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මම මේ වීඩියෝ එක කරන්න හේතුව ඔයාලා thumbnail එකේ දකින්න ඇති මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලා කාබනික රසායන විද්‍යාවේ තියෙන කොටසක් තමයි අපි දන්නවනේ පරිවර්තන කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ තියෙන පරිවර්තන කියන කොටස පහසුවෙන්ම ඔයාලට කරගන්න පුළුවන්කම තියෙද්දි විභාගෙදී ඒ කියන්නේ උසස් පෙළ විභාගෙට ගියයින් පස්සේදී ඔයාලට අපි දන්නවා සාමාන්‍යයෙන් කාබනික රසායන විද්‍යාව කියන්නේ හරිම පහසුවෙන් ලකුණු රැස් කරගන්න පුළුවන් කොටසක්. ඒත් එහෙම පුළුවන් කොටසක් වෙලා තියෙද්දිත් කාබනික රසායන විද්‍යාවෙත් ලකුණු අඩු වෙන්න පුළුවන් තැන් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ඒ කියන්නේ ඔයාලා හරියට මාකින් ස්කීම් එකක් අරගෙන මේ විද්දි බලලා තියෙනවා නම් අනිවාර්යෙන් දන්නවා මේ මං කියන්න යන්නේ මොනවද කියලා. හැබැයි බහුතරයක් ළමයින්ට මේ ගැන එච්චර අයිඩියා එකක් නැහැ. මොකද බහුතරයක් අය කොච්චර පාස් පේපර්ස් කරත් මාකින් ස්කීම් ගැන බලන්න යන්නේ නැති එක තමයි ඒකට ප්‍රධාන හේතුව. හරි. මුලින්ම අපි මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 A-level රචනා ප්‍රශ්න පත්තරේ තියෙන 8 වෙනි රචනා ප්‍රශ්නය තෝරගෙන තමයි අපි මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට මේක ඕන තරම් කරපු කට්ටිය මේ වීඩියෝ එක බලනවා ඇති. මේ කිසි අවුලක් නැහැ. මේ කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්නය try කරලා එකපාරක් හරි try කරලා මේ වීඩියෝ එක බලන්න කියලා මම කියනවා. මොකද අපි මේ ප්‍රශ්නය සම්බන්ධ පරිවර්තන ටික කතා කරන අතර වාරයේදීම තමයි ඔයාලා මේ කරන්න පුළුවන් වැරදි මොනවද කියන එක ගැන ඩිස්කස් කරන්නේ. හරි ළමයි. රයිට්. එතකොට මම මේ ප්‍රශ්නය කතා කරන්න කලින් රසායන විද්‍යාවේදී නැත්නම් කාබනික රසායන විද්‍යාවේදී මේ තියෙන පරිවර්තනයක් කරන්නේ කොහොමද කියන එක ගත්තට පස්සේ පරිවර්තනයක් කරන්න හැටි ඔයාලට මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. මොකද මේ වීඩියෝ එක බලන්නේ මං හිතනවා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කාබනික රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා හොඳටම දන්න සහ පරිවර්තන ඕන තරම් මේ වෙද්දි කරපු සහ විභාගයට මේ වෙද්දි පෙනී සිටින බලාපොරොත්තුෙන් ඉන්න මේ ළමයි කට්ටියක් තමයි මේ වීඩියෝ එක බලන්නේ කියලා හිතාගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. කවුරු හරි ළමයෙක් ඒ කියන්නේ මුකුත්ම කාබනික රසායන විද්‍යාව ගැන දන්නේ නැතුව මේ වීඩියෝ එක බලනවා නම් මං කියන්නේ ඔයා ගෙන මේ වීඩියෝ එක බලන තරමට හොඳයි. නැත්තම් මොකද ඔයාට මේ වීඩියෝ එක කතා කරන කිසිම දෙයක් තේරෙන එකක් නැහැ. රයිට් ළමයි. දැන් එතකොට අපි දන්නවා ළමයි පරිවර්තනයක් ගත්තට පස්සේ මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහට පරිවර්තනයක් ගත්තාම ඔයාලා පරිවර්තනයක් කරනකොට ඕනම කෙනෙක් කරන විදිහක් තියෙනවානේ. පරිවර්තනයක් ගත්තාම ඕනම කෙනෙක් පරිවර්තනයක් කරන විදිහක් තියෙනවා. අපි බලමු මොකක්ද ඒ විදිහ කියලා. පරිවර්තනයක් ගත්තාම ළමයි පරිවර්තනයක් කියලා කියන්නේ අපි දන්නවා යම්කිසි සංයෝගයකින් තවත් සංයෝගයක් හදාගන්න කතාවට තමයි මේ පරිවර්තනය කියලා කියන්නේ. මේවටම තමයිනේ අර සංශ්ලේෂණ කියලාත් කියන්නේ. වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. පරිවර්තනයකින් අදහස් කරන්නේ එතකොට එක අමුද්‍රව්‍යයක් යොදාගෙන විවිධ දේවල් දාලා ප්‍රතිකාරක වර්ග දාලා තවත් දෙයක් හදාගන්න එක කියන එක ඔයාලා හොඳටම දන්නවනේ. දැන් එතකොට මේ පරිවර්තන විභාගෙදී එන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. හරිද? ඒක ඔයාලා දන්නවා හොඳටම. පරිවර්තන එන්න පුළුවන් එක ප්‍රශ්න විදිහක් තමයි හිස්තැන් අපිට දීලා ඒ හිස්තැන් පුරවන විදිහේ ප්‍රශ්නාකාරය. නැත්තම් මෙන්න මේ උඩ ප්‍රශ්නය කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක්. ඔය අපි ඒක ගැන කතා කරමු. දැන් ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. ඒක දිහා බලලා මේ ඔයාලා මේ විදි කරලත් ඇති. අනිවාර්යෙන් ඔයාලා මේක මේ වගේ ප්‍රශ්න ඕන තරම් කරලා ඇති. හිස්තැන් පුරවන විදිහේ පරිවර්තන. හරිද? මේකෙදි අපිට එයාලා මොනවා දෙනවද? අපිට මේ පරිවර්තනයේදී භාවිතා කරන්න පුළුවන් ප්‍රතිකාරක වර්ග දීලා ඊට පස්සේ මේකෙදි යන්න පුළුවන් නිශ්චිත පියවර ගානම එයාලා අපිට දීලා ඒ විදිහට යන පරිවර්තන තමයි
මේ හිස්තැන් පුරවන විදිහේ පරිවර්තන කියලා කියන්නේ. අනිත් විදිහේ පරිවර්තන ආකාරය තමයි ළමයි ඔයාලට දෙනවා ආරම්භක ද්‍රව්‍ය සහ අවසානයේදී ලබා ගන්න බලාපොරොත්තු වෙන ද්‍රව්‍ය. මෙන්න මේ ආරම්භක ද්‍රව්‍යයෙන් අවසාන ද්‍රව්‍ය ලබා ගන්න නම් යම්කිසි පියවර ගානකට නොවැඩි පියවර සංඛ්‍යාවක් භාවිතා කරලා ඒගොල්ලෝ ලබා දෙන ප්‍රතිකාරක ටිකක් යූස් කරලා අපිට පුළුවන් අවම පියවර ගානෙන් එන්න ඒ පරිවර්තනය කරන්න කියලා. උපරිම නෙමෙයි. අවම පියවර ගානෙන්. උපරිම යනවා කියලා කියන්නේ අපි අනවශ්‍ය පියවරකට යනවා වගේ කතාවක්නේ. ඒක නිසා සමහර වෙලාවට දෙනවා පියවර 4කට නොවැඩි සංඛ්‍යාවකින්. පියවර 5කට නොවැඩි සංඛ්‍යාවකින් මෙම පරිවර්තනය කරන්න කියලා. එතකොට ඒක එහෙම දෙද්දී එයාලා අනිවාර්යෙන් හදලා බලලම තමයි තියෙන්නේ. කියන්නේ අනිවාර්යෙන් මේ පරිවර්තනය දෙද්දී අනිවාර්යෙන් දන්නවා මේ පියවර 4ෙනි උපරිම පියවර 4ක් යූස් කරලා මේ පරිවර්තනය කරන්න පුළුවන් කියලා. එයාලා විභාගෙදී පරිවර්තනයක් ඔයාලට දෙනකොට අනිවාර්යෙන්ම පරීක්ෂකවරු ඒ පරිවර්තනය කරන්න පුළුවන් සෑම ආකාරයක් ගැන හිතලා ඒවා මාකින් ස්කීම් වල ඇතුළත් කරලා තමයි ඔයාලගේ විභාගෙට ඒවා ඇතුල් කරන්නේ. එහෙම නැතුව එක විදිහක් විතරක් යූස් කරලා මේ විදිය විතරයි නම් එහෙම ප්‍රශ්න දෙන්නත් පුළුවන්. හැබැයි එතකොට මේ එයාලා එක ස්පෙસિෆිකලි කියනවා කොහොම හරි මේ එකම විදියක් විතරයි නම් තියෙන්නේ පරිවර්තනය කරන්න පුළුවන්. හැබැයි මේ ගොඩක් වෙලාවට සමහර වෙලාවට විකල්ප ක්‍රමත් දාලා පරිවර්තන කරන හැටි සාමාන්‍යයෙන් දෙනවා. මාකින් ස්කීම් වල දෙනවා. දැන් මේ ප්‍රශ්න පත්‍රය ගත්තාම මේ ප්‍රශ්නේ ගත්තාම මේ රචනා ප්‍රශ්නෙත් ඒ වගේ විකල්ප උත්තර දාලා තියෙනවා. අපි ඒව කතා කරමු ඉස්සරහට වීඩියෝ එකේ ඉස්සරහට යන අතර වාරේදී. දැන් එතකොට ළමයි පරිවර්තනයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලා හැමෝම දන්නවා. මම මේ නිකන් පොඩි හැඳින්වීමක් විතරයි කරේ. හරිද ළමයි? පරිවර්තනයකදී එතකොට කරන්නේ මොකක්ද කියලා අහුවොත් ඒ කියන්නේ පරිවර්තනයක් කරන එක පොඩි මතක් කිරීමක් විදිහට මම මේ දේවල් කරන්නේ. මේ දේවල් ගොඩාක්ම බේසික් දේවල්. මේ දේවල් මතක් කරන්න අවශ්‍යතාවයක් නැති තරමටම බේසික් දේවල් කියලා මම දන්නවා ඔයාලට. හැබැයි මම කියන්නේ ළමයි දැන් පරිවර්තනයක් කරනකොට ඔයාලා එතකොට කරන්නේ අර ආරම්භක ද්‍රව්‍ය සහ අවසානයේදී හදා ගන්න ඕන ද්‍රව්‍ය සංසන්දනය කිරීමක්නේ. ඔයාලා මේ පරිවර්තනයේ එකෝ හිස්තැන් පුරවන ප්‍රශ්න ආකාරයේදී හරි නැත්නම් අර ඔයාලා නිදහසේ පියවර භාවිතා කරලා යම්කිසි ලිමිටඩ් පියවර සංඛ්‍යාවක් ඇතුළත කරන ආකාරයේ පරිවර්තන ගැටලු වලදී හරි මෙන්න මේ පරිවර්තන ගැටලු වලදී ඔයාලා කරන්නේ මොකක්ද? ආරම්භක ද්‍රව්‍ය සහ අවසාන ද්‍රව්‍ය නැත්නම් ප්‍රතික්‍රියකය සහ ඵලය. හරිද ළමයි? ආරම්භක ද්‍රව්‍ය සහ අවසාන ද්‍රව්‍ය නැත්නම් මේ ප්‍රතික්‍රියකය සහ ඵලය සංසන්දනය කිරීමක් තමයි ඔයාලා මෙතනදී පරිවර්තනයක් කියලා කරන්නේ. හරිද? ආරම්භක ද්‍රව්‍ය සහ අවසාන ද්‍රව්‍ය අතර සංසන්දනයක් කරලා ඒ අනුව තමයි ඔයා මේ පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක ඩිසයිඩ් කරන්නේ. හරිද ළමයි? දැන් එතකොට ඔයා මෙතනදී මොකක්ද මේ සංසන්දනය කරන්නේ? මොකක්ද ඔයා කම්පෙයා කරන්නේ ආරම්භක සහ අවසාන ද්‍රව්‍ය අතර? ඒ දෙක තමයි මම මේ රතු පෑනෙන් රතු පාටින් ලියලා දාලා තියෙන්නේ. ඒ දෙක තමයි මම මේ රතු පාටින් ලියලා දාලා තියෙන්නේ. මොකක්ද? පළවෙනි දේ තමයි ළමයි ආරම්භක නැත්නම් ප්‍රතික්‍රියකය සහ අවසාන ඵලය අතර තියෙන කාබන් ගාන සංසන්දනය කරන්න ඕන. හරිද ළමයි? දැන් එතකොට කාබනික රසායන විද්‍යාවේදී තියෙන්නේ කාබනික සැකිල්ලක්නේ. මේ කාබන් සම්බන්ධ සැකිල්ලක්නේ ළමයි. දැන් එතකොට කාබන් වලින් හැදිච්ච සැකිල්ල ගත්තට පස්සේ ඒ කාබන් සැකිල්ල පටන් ගන්නකොට තියෙන අමුද්‍රව්‍යයේ කාබන් සැකිල්ලේ තියෙන කාබන් ගාන සහ අවසානයේදී හැදිලා තියෙන ද්‍රව්‍යයේ තියෙන කාබන් සැකිල්ලේ කාබන් ගාන ඔයාලා සංසන්දනය කරනවා. ඊට පස්සේ ළමයි ඔයාලා ආයි මොකක්ද කරන්නේ? ආරම්භක ද්‍රව්‍ය සහ අවසාන ද්‍රව්‍යයේ තියෙන විශේෂ සම්බන්ධක කොටස් ගාන විශේෂ සම්බන්ධක කොටස් මොනවද කියන එක ඔයාලා හොඳට පරීක්ෂා කරලා බලනවා. එතකොට දැන් ඒ තියෙන විශේෂ සම්බන්ධක කොටස් අනුව ළමයි ඔයාලා හිතලා බලනවා මොකක්ද ඒ තියෙන විශේෂ සම්බන්ධක කොටස් දාගන්න සහ ඒ තියෙන විශේෂ සම්බන්ධක කොටස්. දැන් අපි හිතමුකෝ ආරම්භක ද්‍රව්‍යයේ තියෙන විශේෂ සම්බන්ධක කොටස් දිහා බලලා තමයි ළමයි ඔයාලා එතනින් ඉස්සරහට මොකක් හිතන්නේද? මේ පරිවර්තනය මම අරගෙන යන්න ඕන කොහොමද කියලා හිතන්නේ. හරිද? ඊට පස්සේ අවසාන ද්‍රව්‍යයේ තියෙන විශේෂ සම්බන්ධක කොටස් දිහා බලලා තමයි මේ පරිවර්තනය
හදාගන්න මේ පරිවර්තනයට අපිට උපකාර වෙන ප්‍රතිකාරක මොනවද කියලා ඩිසයිඩ් කරන්නේ අන්නේ සම්බන්ධක කොටස් වලින්. ඉතින් ওই දෙක තමයි ඔයාලා මේ පරිවර්තනයක් කරනකොට සරලවම කරන්නේ. කාබන් ගාන සංසන්දනය සහ විශේෂ සම්බන්ධක කොටස් මොනවද කියලා සංසන්දනය කරන එක. ඒ ආශ්‍රයෙන් ඔයාලට දීලා තියෙන ප්‍රතිකාරක අණුව ඔයාලා අවම පියවර සංඛ්‍යාවකින් ඒ අදාළ ප්‍රතික්‍රියා පියවරයන් ටික කරගෙන යන එක තමයි ඔයාලා මෙතනද පරිවර්තනයකදී කරන්නේ. මම ඔය පොඩි රිවිෂන් එකක් වගේ කරේ බේසික්ම දේවල් ටික. පරිවර්තනයක් කරන්නේ මොකක්ද කියලාවත් මතක නැති කෙනෙක්. මම කියන්නේ මේ පරිවර්තන ගැනත් ඉගෙනගෙන පරිවර්තන කියන්නේ මොකක්ද කියලාවත් මතක නැති කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට පොඩි බේසික් රිවිෂන් එකක් විදිහට තමයි මම ඔන්න ඔය කතා ටික කිව්වේ. හරි ළමයි. දැන් එතකොට අපි 2024 A level 8 වෙනි රචනා ප්‍රශ්නය කරන්න තමයි රෙඩි වෙන්නේ. දැන් එතකොට මේකෙදි අපි සම්පූර්ණයෙන්ම ફોකස් කරන්නේ පරිවර්තන කියන කොටස් වලට විතරයි. අනිත් කොටස් වලට අපි මේ රචනා ප්‍රශ්නේ තියෙන අනිත් කොටස් වලට ફોකස් කරන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකේ කතා කරන්නේ අපි පරිවර්තන ගැන විතරක් නිසා. දැන් එතකොට ළමයි 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස ගත්තාම ඒ කොටසේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අපි මුලින්ම කලබල නැතුව මේ ප්‍රශ්නේ කියවමුකෝ. එකම කාබනික ආරම්භක ද්‍රව්‍ය ලෙස එතනෝල් භාවිත කරමින් V සංයෝගය සෑදීම පිණිස වූ ප්‍රතික්‍රියා අනුක්‍රමයක් පහත දී ඇත. හරිද? එකම කාබනික ආරම්භක ද්‍රව්‍ය ලෙස එතනෝල් භාවිත කරමින් V කියලා සංයෝගයක් හදන්න ප්‍රතික්‍රියා අනුක්‍රමයක් පහත දී ඇත. දැන් එතකොට මෙතන දීලා තියෙනවා මේ පරිවර්තනය කරන්න ප්‍රතික්‍රියා අනුක්‍රමයක්. එහෙනම් ළමයි ඔයා දුටු තැනදීම මේක දන්නවා මොකක්ද මේ කේස් එක කියලා. මොකක්ද මේ අර හිස්තන් පුරවන විදිහේ පරිවර්තන ආකාරය. අර හිස්තන් පුරවන විදිහේ පරිවර්තන ආකාරය සහ අනිත් විදිහක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වේ. ඔයා මේක අනිවාර්යෙන් දන්නවා. ඔයාලා පරිවර්තන කරලා තියෙනවා නම් කොහොම හරි මේ හිස්තන් පුරවන විදිහේ පරිවර්තන ආකාරයේ ගැටලුවක් තමයි මේක පටන් ගන්නකොටම දීලා තියෙන්නේ. රයිට් ළමයි. දැන් එතකොට මුලින්ම තියෙනවා CH3CH2OH කියලා මෙන්න මේ එතනෝල් වලින් පටන්ගෙන ඊට පස්සේ මෙන්න මෙහෙම මේ පැත්තට එක පාත්වේ එකක් යනවා. මෙන්න මේ පැත්තට උඩින් තව පාත්වේ එකක් යනවා. ඒ කියන්නේ මේ උඩින් එක පාරක් තියෙනවා යටින් තව පාරක් තියෙනවා. මේ උඩ පාරෙන් ගිහිල්ලා මොකක්ද එතනෝල් වලින් P හදාගෙන P වලින් Q හදාගෙන මෙන්න මේ Q කියලා සංයෝගයක් හදාගෙන තියෙනවා. 1 සහ 2 කියලා ප්‍රතික්‍රියා වලින්. එතනෝල් වලින් R කියලා සංයෝගයක් හදාගෙන ඒ R කියන සංයෝගයට Q දාලා S කියලා තව සංයෝගයක් හදාගෙන S වලින් මෙන්න මෙහෙම තව ඇල්කොහොලයක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ ඇල්කොහොලෙන් තව ප්‍රතික්‍රියාවක් කරලා T හදාගෙන T වලින් Q සංයෝගය ආයිත් පාවිච්චි කරලා U හදාගෙන U වලින් අවසාන වශයෙන් මෙන්න මේ වගේ V කියලා තඩි බලයක් හදාගෙන තියෙනවා. හරිද ළමයි? දැන් එතකොට අපේ අවසාන සංයෝගය තමයි මෙන්න මේ V කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ කියන විදිහට V කියලා තමයි අපේ අවසාන සංයෝගය වෙන්නේ. දැන් එතකොට ළමයි ආරම්භය සහ අවසානය කියන්නේ මෙන්න මේක සහ මේක. මේ Q කියලා කියන්නේ මේ උඩ පාරේ ගියාම හැදෙන Q කියලා කියන්නේ මෙන්න මේ එතනෝල් වලින් V කියන මෙන්න මේ තඩි බලිය හදාගන්න උපකාරී වෙන සංයෝගයක්. එක තැන් දෙකකදී උපකාරී වෙනවා මෙන්න මේ විදිහට. හරිද ළමයි? දැන් එතකොට ඔයා කල්පනා කරලා බලන්න ඕන මොකක්ද මේ පරිවර්තනයේට ඔයා කරන්නේ කියලා. හරිද? පරිවර්තනයකට මොකක්ද කරන්නේ කියලා හිතනකොට කරන්න ඕන දේවල් දෙකක් ගැන මම ඔයාලට කලින් කිව්වනේ. හරිද? එකක් තමයි ආරම්භය සහ අවසානය අතර තියෙන කාබන් ගාන දිහා හොඳට කම්පයා කරලා බලන්න ඕන. ආරම්භයේ තියෙන කාබන් සැකිල්ල කාබන් දෙකක් තියෙනවා. අවසානයේ තියෙන කාබන් ටික ගත්තාම කාබන් සැකිල්ල කාබන් 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ කියන්නේ දෙක තිබිච්ච එක මොකක් වෙලාද? 3 ගුණයකින් වැඩි වෙලා. හරිද ළමයි? දෙක තිබිච්ච එක කාබන් 6ක් වෙලා. දැන් එතකොට ඔයාට තේරෙනවා මේ පරිවර්තනය මොකක්ද? කාබන් වැඩි වන විදිහේ පරිවර්තනයක් කියලා. ඒ විදිහේ පරිවර්තන ආකාරයකුත් තියෙනවා. රයිට් ළමයි. දැන් එතකොට මම දැන් මේ ස්ක්‍රීන් එකේ ඔයාලට දාලා තියෙනවා ඔය ප්‍රශ්නේ තියෙන ඔය ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ තිබිච්ච
සංයෝග ටික මම වෙනම මේ ස්ක්‍රීන් එකේ වෙනම ඇඳලා ඔයාලට පහසු වෙන්න දාලා තියෙනවා. දැන් එතකොට මම ඒ ගන්න ඕන දේවල් වලට හිස් කොටු දාලා තියෙනවා. දැන් ඔයා මේ පරිවර්තනය මේ වෙද්දිත් කරලා නැත්තම් ළමයි මම ඔයාලට කියනවා පුළුවන් තරම් ඉක්මනට ටක් ගාලා පොඩි කටු වැඩ කොලයක් අරගෙන කම්මැලි වෙන්නේ නැතුව මේ පරිවර්තනය මේ වෙලාවෙදිම ටක් ගාලා කරන්න. එහෙම නැත්තම් අඩුම තරමේ මේ පරිවර්තනය මං උත්තර ටික කියන්න කලින් ඔයා මේ වීඩියෝ එක පෝස්ට් කරලා අනිවාර්යෙන් මේ පරිවර්තනය කොහොමද කරන්න කියලා මනසින් හරි හිතන්න. අඩුම තරමේ ඒකවත් කරන්න. මොකද මේක පාඩුවක් වෙන්නේ නැහැ ඔයාලට. මොකද මේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ ඔයාලා මේ අවුරුද්දේ A-level කරන්න ඉන්නවා නම් 2025 A-level කරන්න ඉන්න ළමෙක් නම් ඔයා ගිය අවුරුද්දේ A-level ප්‍රශ්න පත්‍රයේ තාමත් මේ වෙද්දිත් කරලා නැත්තම් ඒ ප්‍රශ්නයක් හරි එක ප්‍රශ්නයක් හරි මේ වෙද්දි කරනවානේ. අන්න ඒක නිසා එහෙම හරි කියලා හිතාගෙන ඔයා මේ ප්‍රශ්නේ කරනවා කියලා හිතාගෙන මේ ප්‍රශ්නේ වෙනුවෙන් ફોකස් කරලා මේ ප්‍රශ්නේ කරන්න ළමයි. එතකොට මේක මේ පොඩි වෙලාව හරි ඔයාලට ඒක උදව්වක් වෙයි. ඒ නිසා මේ ප්‍රශ්නේ try කරන්න. හරි ළමයි. දැන් එතකොට මම හිතනවා මේ වෙද්දී ඔයා මේ ප්‍රශ්නය try කරලා ඇති කියලා. ඒ නිසා අපි මේ ප්‍රශ්නය අපිට ටක් ගාලා ඩිස්කස් කරගෙන ගිහිල්ලා මේ ප්‍රශ්නයට සම්බන්ධ මාකින් එක ගැන බලන ගමන් මේ ප්‍රශ්නයෙන් ඔයාලට ලකුණු අහිමි වෙන්න පුළුවන්ද කියන එක අපි කල්පනා කරලා බලමු. මුලින්ම තියනවා ළමයි ඉතනෝල් වලින් ඔයාට අන්තිමට ගන්න තියෙනවා මෙන්න මේ V කියන සංයෝගය. ඒක මම V කියලා ලකුණු කරොත් ළමයි මෙන්න මෙයාට තමයි V කියලා කියන්නේ. මෙන්න මෙයාට තමයි V කියලා කියන්නේ. දැන් එතකොට ළමයි ඔය V කියන සංයෝගය ගන්න කලින් ඔයාලට එක්සෑම් එකේදී ඇත්ත වශයෙන්ම පොඩි උදව්වක් කරලා තියෙනවා. ඔයාලට එතනෝල්ගෙන් කෙලින්ම හෙන ගහන්න වගේ වීව හදාගන්න තනියම කරගෙන යන්න දෙනවට වඩා එයාලා පොඩි සපෝට් එකක් ඔයාලට දීලා තියෙනවා. පේනවද? මේ මැද්දෙන් එයාලා අතරමැදි ඵලයක් එහෙම් පිටින්ම දීලා තියෙනවා. අතරමැදි ඵලයක් එහෙම් පිටින්ම දීලා තියෙනවා. ඉතින් එතනෝල්ගෙන් මෙන්න මෙයාව එකපාරටම හදාගන්න කලින් ඔයාලට කරන්න තියෙන ළමයි එතනෝල්ගෙන් මෙන්න මේ සංයෝගය මුලික හදාගන්න try කරන එක. එතනෝල්ගෙන් මෙයාව හදාගන්න පුළුවන් නම් ඔයාලට හරි සරලව මෙන්න මේ පියවර ටික ගිහිල්ලා මෙන්න මේ හදාගන්න විතරයි තියෙන්නේ. හරි ළමයි. දැන් එතකොට මුලින්ම එතනෝල්ගෙන් කොහොමද ඔය ටික කරගන්නේ කියලා බලමු. ඊට කලින් ඔයාලට තේරෙනවා මෙන්න මේ පැත්තේ පාත්වේක යන්නත් කවුරු ඕනද? මේ Q ඕන. හරිද? මේ පැත්තේ මේ පාත්වේක මේ පාර දිගේ යන්න නම් ඒකටත් ඔයාලට Q ඕන. හරිද? මෙතනින් එහාට මේ පාර දිගේ යන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේ පාර දිගේ ගිහිල්ලා P ගෙන් Q අරගෙන මේ Q කියන එක්කෙනාව හදාගෙන ඉන්න ඕන. හරිද? කාට හරි එක්කෙනෙක්ට ඒක කොහොමද කරන්නේ කියන එක තේරුම් නැත්නම් මේ පාරවල් දෙකෙන් මොකක් සඳහාද මුලින්ම යන්න ඕන කියලා ඒක හිතන්න හරි සරලයි. මේ පාරෙන් ඔයා යනවා කියලා හිතුවොත් මේ පාරෙන් යනකොට මේ Q කියන සංයෝගයක් ඕන. ඒ Q කොහෙන්ද හදාගන්නේ? මේ පාරෙන් ගිහිල්ලා තියෙන්න ඕන. ඒ නිසා ඔයා ඔක්කොටම කලින් එතනෝල්ගෙන් මේ P හදාගෙන P ගෙන් Q හදාගෙන ඉන්න ඕන. මොකක්ද මේ එතනෝල්ගෙන් හදාගන්න P? මොකක්ද මේ එතනෝල්ගෙන් හදාගන්න පුළුවන් Q? හරිද? මම මේ දාලා තියනවා උඩ මේ පරිවර්තනය කරද්දී පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිකාරක 4. හරිද? තනුක සල්ෆියුරික්, මැග්නීසියම් බියලි ඊතර්, PBr3, PCC නැත්නම් පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. 1 2 3 4 කියලා මෙන්න මේ ප්‍රතිකාරක 4ක් දීලා තියෙනවා. දැන් ඒ වුණාට ප්‍රතිකාරක 4ක් වුණාට පියවර සෑහෙන්න තියෙනවානේ. ඒ කියන්නේ ඔයාලා තේරුම් ගන්න ඕන එකම ප්‍රතිකාරකය එක වතාවකට වඩා පාවිච්චි වෙනවා ඇති කියලා. හරිද? දැන් එතකොට තනුක සල්ෆියුරික්, මැග්නීසියම් බියලීත, PBr3, PCC කියලා තියෙනවා. හරිද ළමයි? දැන් එතකොට ගත්තහම ඔයාලා දැන් මේ එතනෝල්ගෙන් මොකක්ද මේකට කරන්නේ කියලා බලනකොට ඔයාලා කල්පනා වෙන්න ඕන දෙයක් තමයි මේක පටන් ගැම්ම සහ අවසානයේ දිහා මුලින් ඔයාලා බලලා ඉන්න ඕන කියලා මං කිව්වනේ. පටන් ගැම්ම සහ අවසානයේ දිහා බැලුව ගමන් ඔයාලට දැකපු දෙයක් තිබ්බා. මොකක්ද? කාබන් ගාන වැඩි වෙලා. හරිද? එහෙනම් ටක් ගාලා ඔයාගේ ඔළුවට කල්පනා වෙනවා මේක කාබන් ගාන වැඩි කරගන්න විදිහේ පරිවර්තන ආකාරයක් කියලා. ඒ විදිහේ පරිවර්තන ආකාර තියෙනවා ළමයි. හරිද? ඔයාලා මේ වෙද්දී
ඉස්කෝලෙන් හරි නැත්තම් ඔයාලා ගියපු ටියුෂන් ක්ලාස් වලින් හරි කොහොම හරි විදිහකට ඔයාලා තනියම හරි කොහොම හරි විදිහකට ඔය විදිහට පරිවර්තන රටා ඉගෙනගෙන තියෙන්න ඕන. හරිද? පරිවර්තනයක් දැකපු ගමන් මුලින්ම ඔයාලා කාබන් දාමය සහ විශේෂ සම්බන්ධක කාණ්ඩ මොනවද තියෙන්නේ කියලා බලන්නේ ඒකයි. ඔය පරිවර්තන රටා අඳුරගන්න. දැන් එතකොට මේක කාබන් ගාන වැඩි කරන විදිහේ පරිවර්තන රටාවක්. හරිද ළමයි? කාබන් ගාන වැඩි කරන විදිහේ පරිවර්තන රටාවකදී ඔයාට මතක් වෙන්න ඕන කාබන් ගාන වැඩි කරගන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රතික්‍රියා වර්ග මොනවද කියලා. හරිද? කාබන් ගාන වැඩි කරගන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රතික්‍රියා වර්ග මොනවද කියලා. දැන් එතකොට ඒක හිතන්න නම් ඔයා 17 කල්පනා කරන්න ඇත්තරම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔයාට මතක තිබ්බේ නැතත් ඔයාට මතක් කරලා දෙන්න උදව්වට කට්ටිය ඉන්නවා. ඒ කවුද? උදව්වට ඉන්නවා ඔය උඩින් දාලා තියෙන ප්‍රතිකාරක හතරක්. දෙයනේ කියලා අපිට ප්‍රතිකාරක හතරක් කියනවානේ ළමයි. ඔය ප්‍රතිකාරක හතර දැකපු ගමන් ඔයාට පේන්න තියෙනවා කාබන් වැඩි කර ගන්න විදිහේ පරිවර්තනවල ප්‍රසිද්ධ එක්කෙනෙක් ඉන්නවා. කාබන් වැඩි කර ගන්න විදිහේ පරිවර්තනවල ප්‍රසිද්ධ එක්කෙනෙක් ඉන්නවා. කවුද? මැග්නීසියම් බියලි ඊතර්. ග්‍රිනාඩ් ඉන්නවා ළමයි. ග්‍රිනාඩ් මැග්නීසියම් බියලි ඊතර්. මැග්නීසියම් බියලි ඊතර් නැත්තම් ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ඉන්නවා. දැන් එතකොට ඔයාට පටගාලා මතක් වෙන්න ඕන එහෙනම් මේක ග්‍රිනාඩ් පැත්තෙන් යනවා ඇති කියලා ඔයාට කල්පනා වෙන්න ඕන. ආයි ඔයාට සැකයක් එනවා. දෙයනේ PCCත් ඉන්නවනේ. PCCත් ඉන්නකොට මේක ඇල්කොහොලයක් නිසා ඇල්ඩෝල් සංගණනයේ පැත්තෙන් ගිහිල්ලා කාබන් වැඩි කරගන්න කතාවක්ද දන්නෙත් නැහැ කියලා ඔයාට සැකයක් එනවා. ඒ සැකය ආවට ඒ සැකේ ඒ වෙලාවෙම දුර වෙලා යන්න ඕන කවුරු දිහා බලලම තමයිද? ප්‍රතිකාරක දිහා බලලම තමයි. මොකද ළමයි ඇල්ඩෝල් සංගණනය කරන්න නම් කාව දීලා තියෙන්න ඕනද? ප්‍රබල භස්මයක් දීලා තියෙන්න ඕන. නැත්තම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල භස්මයක් දීලා තියෙන්න ඕන. මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල භස්මයක් ඇත්තේ නැත. ඒ නිසා ඇල්ඩෝල් සංගණන ප්‍රතික්‍රියා කරන්න නම් අවශ්‍ය ප්‍රතිකාරකයක් මෙතන දීලා නැත. ඒ නිසා ඒ පැත්ත ගැන සම්පූර්ණයෙන්ම හිතන එක ඔයාලට එතනින් නවත්තන්න පුළුවන්. එතකොට ඔයාලට දැන්ට මේ වෙද්දි උත්තරේ අතේ. හරිද? මේ වෙද්දි උත්තරේ අතේ. එතකොට ඔයාලා කල්පනා කරනවා මෙතනදී එහෙනම් ග්‍රිනාඩ් පැත්තෙන් තමයි යන්න ඕන කියලා ඔයා කල්පනා කරනවා. එහෙනම් ඔයා මොකක්ද එතනින් හිතන්නේ ටක් ගාලා ළමයි? ඔයා කල්පනා කරනවා මෙතනදී එතකොට Q කියලා සංයෝගයක් තියෙනවා. ඒක තැන් දෙකකදී යූස් කරලා තියෙනවා. Q කියලා සංයෝගයක් ඔයගේ තැන් දෙකකදී යූස් කරන්න නම් සාමාන්‍යයෙන් මොකක්ද? ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ දාලා හදාගන්න සංයෝගය නේද ඔහොම සාමාන්‍යයෙන් තැන් වලදී පාවිච්චි කරන්නේ. ඉතින් එහෙනම් අනිවාර්යෙන් ඔයාට තේරෙන්න ඕන ඔය උඩ යන ප්‍රතික්‍රියා දෙක, ඔය උඩ යන පාරේ යන ප්‍රතික්‍රියා දෙක P හා Q හදාගන්න, P ගෙන් Q හදාගන්න ප්‍රතික්‍රියාව සහ එතනෝගෙන් P හදාගන්න ප්‍රතික්‍රියාව මොකක්ද කියලා මේ වෙද්දිත් ඔයාට වැටහිලා තියෙන්න ඕන. හරිද ළමයි? ඒ කියන්නේ කලින් ඔයාලා හිතලා නැත්තම් මේ වෙද්දිත් ඔයාට වැටහිලා තියෙන්න ඕන. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් උඩ පාර කියන්නේ ග්‍රිනාඩ් පාර. ග්‍රිනාඩ් පාර තමයි උඩ පාර. ග්‍රිනාඩ්ගෙන් හදාගන්න සංයෝගය තමයි Q කියන එක ඔයාට වැටහෙන්නම ඕන. ඒක ඔයා පරිවර්තන සෙන්ස් එකෙන් ලබා ගන්න දෙයක්. ඒක ඔයා පරිවර්තන සෙන්ස් එකෙන් ලබා ගන්න දෙයක්. ඒ කියන්නේ පරිවර්තන සෙන්ස් එක කියන්නේ මොකද්ද ළමයි? ඒක 아무තු සෙන්ස් එකක්ද? නෑ. ඒක සාමාන්‍යයෙන් ඔයා පරිවර්තන කරලාම ඔයාගේ ඇඟට පරිවර්තන පත්තියන් වුණාට පස්සේ ලැබෙන පොඩි අර ගිෆ්ට් එකක් වගේ දෙයක් තමයි අර පරිවර්තන සෙන්ස් එක කියලා කියන්නේ. ඒ පරිවර්තන වලට විතරක් නෙමෙයි. ඉතින් ඕනම ගැටලුවකට ඒ වගේ සෙන්ස් එකක් එනවා. ඒ නිසා කොහොමත් පරිවර්තන කරන්න බහුතරයක් ළමයි කැමතියි. මොකද මේ පරිවර්තන කියන්නේ එච්චර අර සමහර වෙලාවට ඒක ටිකක් ආතල්. ඒ කියන්නේ මේ අර නිකන් ගේම් එකක් කරනවා වගේනේ. අර ඒ නිසා පරිවර්තන කරන එකේ ආතල් එකක් යන්න ඕන. අනිත් එක පරිවර්තනය කරන එකත් හරියට කරන්න ඕන. හරිද ළමයි? දැන් එතකොට ඔන්න එතනෝල් වලින් අපි දැන් එතකොට පළවෙනි සංයෝගය හදාගන්න යන්නේ මොකක් කරලාද? අපි දන්නවා ළමයි එතනෝල් වලින් දැන් එහෙනම් ග්‍රිනාඩ් දාලා මොනවා හරි දෙයක් කරගන්න ඕන. දැන් එතකොට එතනෝල් කියන්නේ ඇල්කොහොලයක්නේ. OH කාණ්ඩයක්නේ තියෙන්නේ. දැන් එතකොට ඇල්කොහොලයකට OH කාණ්ඩයකට ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ දාලා හරියනවද? නෑනේ ළමයි. දැන් එතකොට එහෙනම් මොකක් කරගෙන ඉන්න ඕනද? මේ ඇල්කොහොලය ඇල්කිල් හේලයිඩයක් කරගෙන ඉන්න ඕන. ඇල්කොහොලය ඇල්කිල් හේලයිඩයක් කරගන්න කවුරු ඉන්නවද මෙතන?
මෙතන PBr3 ඉන්නවා. PBr3 දාලා මොකක් කරගන්න පුළුවන්ද ළමයි අපිට? අපිට පුළුවන් මෙතන තියෙන CH3 CH2OH කියන එක CH3 CH2Br කියලා මෙන්න මෙහෙම බවට පත් කරගන්න. එතකොට ඒක බවට පත් කරගන්න නම් අපිට පළවෙනි පියවරේදී යූස් කරන්න වෙන ප්‍රතිකාරකය මොකක්ද ළමයි? PBr3. PBr3. එතකොට පළවෙනි පියවරේදී අපි එහෙනම් PBr3 දාලා CH3 CH2Br කියන එක හදාගත්තා. දැන් ළමයි ඔය CH3 CH2Br වලින් දැන් මොකද්ද ඔයාලා හදාගන්න යන්නේ? CH3 CH2Br වලින් අපි මොකක්ද හදාගන්න යන්නේ? ග්‍රිනාඩ් එකතු කරලා හදාගන්න මොකක්ද? සක්‍රීය සංයෝගය තමයි හදාගන්න යන්නේ. මොකක්ද ඒක අපි කරන්න යන්නේ? අපි එතකොට ග්‍රිනාඩ් දාන්න තමයි යන්නේ දැන් ඊළඟට. ග්‍රිනාඩ් දාන්න යමු. ග්‍රිනාඩ් දාලා හදාගන්න සංයෝගය තමයි දැන් ඊළඟට හදාගන්න යන්නේ. හරි. CH3 CH2 MgBr. හරිද? එතකොට CH3 CH2 MgBr දැන් එතකොට තමයි අපි දාන ප්‍රතිකාරකය තමයි ග්‍රිනාඩ් ප්‍රතිකාරකය නැත්නම් මැග්නීසියම් වියලි ඊතර. මැග්නීසියම් වියලි ඊතර. මම කෙටියෙන් ලියනවා V ඊතර කියලා. මේ වියලි ඊතර කියලා ලියලා තියෙන්නේ. කොහොම හරි මැග්නීසියම් වියලි ඊතර. මම මුලින් මෙන්න මේ තැනට ફોකස් කරන්නම්කෝ. එතකොට ඔයාලට ලේසි නිසා. හරි. දැන් එතකොට ළමයි මැග්නීසියම් වියලි ඊතර ඔන්නෝම ග්‍රිනාඩ් දාලා හදලා ගත්තා. හරි. රයිට්. දැන් එතකොට දැන් ඔන්න අපිට කවුරු ඉන්නවද? Q ඉන්නවා. දැන් එතකොට Q ඉන්නවා කියන්නේ මොකක්ද? උඩ පාර හරි. දැන් එතකොට යට පාරට බහින්න ලෑස්ති වෙන්න ඕන. යට පාර කොහොමද හදාගන්නේ? දැන් එතකොට ළමයි ඔයාට බලපු ගමන් තේරෙන්න ඕන මොකද්ද දැන් එහෙනම්? දැන් එතකොට මේකේ කාබන් ගාන වැඩි වෙලා. ග්‍රිනාඩ් දාලා මේ හදාගත්ත මේ සංයෝගය පාවිච්චි කරන්න දැන් අපිට පුළුවන්. දැන් එතකොට මේ ග්‍රිනාඩ් දාලා හදාගත්ත මේ සංයෝගය පාවිච්චි කරන්න කලින් අපි මේ සංයෝගය පාවිච්චි කරන්න ඕන මොකටද කියලා හිතලා බැලුවාම දැන් එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? පහළ යන පාර ගත්තාම ටක් ගාලා ඔයාට බැලුවාම පේනවා එතනෝල් වලින් මොකක් කරගන්න පුළුවන්ද? එතනෝල් වලින් හදාගන්න පුළුවන් ඔයාට ඇල්ඩිහයිඩ්. හරිද? එතනෝල් වලින් ඇල්ඩිහයිඩයක් හදාගන්න පුළුවන්. එතන ඇල්ඩිහයිඩ් කියලා. හරිද? CH3COH. දැන් එතකොට ඔන්නෝම ඇල්ඩිහයිඩය හදාගත්තා. දැන් එතකොට ඇල්ඩිහයිඩයට මෙන්න මේ Q කියන සංයෝගයට පහර දෙන්න පුළුවන්ද බැරිද? අනිවාර්යෙන් Q කියන සංයෝගයට පහර දෙන්න පුළුවන්. කොහොමද එතනෝල් වලින් අපි ඇල්ඩිහයිඩය හදාගන්නේ ළමයි? හරිම සරලයි. ඔයාලා දන්නවා මොකක්ද ප්‍රතිකාරකය? PCC. පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. හරිද ළමයි? පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. දැන් එතකොට පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් වලින් එතනල්ඩිහයිඩ් හදාගත්තාම එතනල්ඩිහයිඩ් වලට අර ග්‍රිනාඩ් වලින් හදාගත්ත සක්‍රීය සංයෝගය දාලා මොනවා කරගන්නවද? ප්‍රතික්‍රියා කරන්න සලස්වනවා. මොනවා කරගන්නවද? ප්‍රතික්‍රියා කරන්න සලස්වනවා. ප්‍රතික්‍රියා කරන්න සලස්වුවාම S කියලා සංයෝගයක් හැදෙනවා. මොකක්ද ඒ හැදෙන S කියලා සංයෝගය? S කියන සංයෝගය තමයි ළමයි මෙන්න මේක. CH3 CO MgBr. මෙතන ඉන්නවා CH ඊට පස්සේ CH2 CH3. ඕක තමයි හැදෙන සංයෝගය. දැන් එතකොට ඔය හැදිච්ච සංයෝගයට මොකක් කරන්න පුළුවන්ද? ඔය හැදිච්ච සංයෝගයට මොකක්ද කරන්න පුළුවන්? OMGBr එක OH කරගන්න නම් හරිම සරලයි. මෙතෙන්ට අපිට දාන්න ඕන මොකක්ද එහෙනම්? මෙතෙන්ට අපිට දාන්න ඕන ආම්ලයක්. ඉතින් ආම්ලයක් මෙතන තියෙන එකම ආම්ලය මොකක්ද? තනුක සල්ෆියුරික්. H2SO4 තනුක සල්ෆියුරික්. තනුක සල්ෆියුරික් ආම්ලය දාලා හදාගත්ත ඔන්න ඔය සංයෝගයෙන් දැන් අපි ඊළඟට මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා බලමු. හරි ළමයි. දැන් එතකොට තනුක සල්ෆියුරික් දාලා අපි බොහොම අමාරුවෙන් හදාගත්ත මේ සංයෝගය කොහොමද B එනකන් අරගෙන යන්නේ?
OH කාණ්ඩය අපි මොකක් කරගත්තොත් හොඳයිද? මේක කීටෝන කාණ්ඩයක් කරගත්තොත් හොඳයි නේද මෙතනදී? මොකද ආයිත් අපිට ග්‍රිනාඩ් යූස් කරන්න වෙන නිසා. මෙතනදී කීටෝනයක් කරගන්නේ කොහොමද? මෙතෙන්ටත් අපිට දාන්න තියෙන්නේ PCC දාලා CH3 මේක double bond O මේක CH2 CH3. එතකොට ළමයි මෙතෙන්ට දාන්නෙත් පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. දැන් එතකොට ඔයාලට තේරෙන්නේ නැති ළමයි මං කලින් කිව්වා මේ ප්‍රශ්නය කරද්දී එකම ප්‍රතිකාරකයේ තැන් කිහිපයකට භාවිතා කරන්න වෙන්න පුළුවන් කියලා. දැන් එතකොට PCC අපි තැන් දෙකකට පාවිච්චි කරා. හරිද? දැන් එතකොට ඊළඟට මේ කීටෝනය හදාගත්තට පස්සේ මේ කීටෝනයට ආයි Q යූස් කරලා තියෙනවා. Q කියන සක්‍රිය සංයෝගය පාවිච්චි කරලා මොනා කරලා තියනවද? ප්‍රතික්‍රියා කරන සලස්වල තියෙනවා. එතකොට ලැබෙන ප්‍රතිකාරකයේ තමයි ළමයි මොකක්ද? මෙන්න මේක. එතකොට ලැබෙන ප්‍රතිකාරකයේ තමයි ළමයි මෙන්න මේක. CH3 COMGBr මෙතන යටින් එනවා ඇවිල්ලා වදිනවා CH2 CH3 මෙතනින් ඉන්නවා CH2 CH3. ඉතින් අවසාන වශයෙන් 6 වෙනි පියවර විදිහට අපිට කාවම පාවිච්චි කරන්න පුළුවන්ද ළමයි? 6 වෙනි පියවර වෙනකොට අපිට කාවම පාවිච්චි කරන්න පුළුවන්ද? OMGBr එකේ MGBr අයින් කරගන්න. H+ කෙනෙක් ඕන H+ දෙන්න අපි ගේනවා තනුක H2SO4. හරි. මං හිතනවා ළමයි දැන් ඔයාලට මේ පරිවර්තනය තේරෙන්න ඇති කියලා. හරිද? මේ පරිවර්තනය තේරෙන්නේ නැති හැමෝට මේක කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ මම මෙච්චර කියලා දෙන්න වෙලා ගත්ත එකත් ඇත්තටම අපරාධේ. මොකද මේ පරිවර්තනේ එච්චර සංකීර්ණ පරිවර්තනයක් නෙමෙයි. නමුත් වැඩේ තියෙන්නේ මේක නෙමෙයි ළමයි. මං ඔයාලට කිව්වා වගේ මේ පරිවර්තනවල ලකුණු අඩු වෙන්නේ කොතනද? පරිවර්තනයක් කරාම ඇත්තටම ලකුණු අඩු වෙන්න පුළුවන්ද? පරිවර්තනයක් කරාම ඇත්තටම ලකුණු අඩු වෙන්න පුළුවන්ද? කවුරු හරි කෙනෙක් එහෙම හිතන්න පුළුවන් නෑ පිස්සුද පරිවර්තනයක් කරාම කිසිම වෙලාවක ලකුණු අඩු වෙන්නේ හේතුවක් නෑ. මොකද පියවර ටික දන්නවා නම් පරිවර්තනයක ලකුණු අඩු වෙන්න හේතුවක් නෑනේ කියලා කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන්. ඒ වුණාට පරිවර්තනය කරන කෙනා එහෙම හිතුවට පරිවර්තනයකදී ලකුණු අඩු වෙන්න බෑ කියලා හිතුවට මෙන්න දැන් අපි බලමු පරිවර්තනයකදී ලකුණු අඩු වෙන්න පුළුවන් විදි මොනවාද කියලා. මේ තියෙන්නේ ළමයි 2024 ඔයාලගේ කලින් අවුරුද්දේ රචනා ප්‍රශ්න පත්තරේ දැන් මේ අපි කරලා ඉවරයක් වෙච්ච ප්‍රශ්නේ මාකින් ස්කීම් එක කරලා ඉවරයක් වෙච්ච රචනා ප්‍රශ්නේ මාකින් ස්කීම් එක පරිවර්තනයේ මාකින් ස්කීම් එක. දැන් එතකොට මේ පරිවර්තනයේ මාකින් ස්කීම් එක ගත්තාම ඔයාලා මේ වෙද්දි මේක බලලා නැත්තම් ඔයාලා මෙන්න මේ කොටසට ફોකස් කරන්නකෝ. ඔයාලා මේ විදි මේක බලලා නැත්තම් මාත් එක්ක හොඳට බලාගෙන යමු කොහෙදීද ඔයාලට මේ ලකුණු අඩු වෙන්න පුළුවන් තැන් කියලා. දැන් එතකොට ළමයි CH3 CH2OH කියන මෙන්න මේ එතනෝල් වලින් අපි PBr3 දාලා CH3 CH2Br ව ගත්තා. එතන අවුලක් තියනවද? නැහැ. එතන කිසිම අවුලක් නැහැ. ඒ පියවරට ඔයාලට ලකුණු 7ක් කෙලින්ම. ඊට පස්සේ හදාගත්ත CH3 CH2Br එකට මැග්නීසියම් බියලි ඊතර් දාලා මෙන්න මේක හදා ගන්නවා. මැග්නීසියම් බියලි ඊතර් දානවට ඔයාලට ලකුණු 13ක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඉතින් හිතලා බලන්න ළමයි මේ පියවර වැරද්දුවොත් ඔයාලට ලකුණු කීයක් නැති වෙනවද? එහෙම් පිටිම ලකුණු 13ක් නැති වෙනවා. රචනා ප්‍රශ්න පත්තරේ එහෙම් පිටිම ලකුණු 13ක් නැති වෙනවා. ඉතින් ඔයාලා කියයි අවුලක් නැහැ. අපි පරිවර්තන හොඳටම කරලා තියෙන්නේ. ඔය වගේ පියවරක් අපිට එහෙම වරදින්නේ නැහැ කියලා. ඇත්ත. එහෙම හරියට පරිවර්තන ගොඩාක් කරපු කෙනෙක්ට හොඳ පරිවර්තන සෙන්ස් එකක් තියෙන කෙනෙක්ට මේ පියවර වරදින්නේ නැහැ. එහෙනම් කොහෙන්ද එයාලගේ ලකුණු අඩු වෙන්නේ? එයාලගේ ලකුණු අඩු වෙන තැන තමයි මෙන්න මේ අපි බලන්නේ. එතකොට මෙතන දීලා තියෙනවා ළමයි ත්‍රිනාත් ප්‍රතිකාරකය මත ආරෝපණ සලකුණු කර ඇති අවස්ථාවන් වලදී එය නිවැරදිව කර නොමැති නම් එක්වරක් පමණක් ලකුණු දෙකක් අඩු කරන්න. ආයි කියලා තියෙනවා අතරමැදි ඵලයේ O සහ Mg අතර ආරෝපණ සලකුණු කර ඇති විට එය වැරදි නම් ලකුණු දෙකක් අඩු කරන්න.
දැන් ඔයාලට පේනවද ඔයාලා හිතන් හිටියට පරිවර්තන ලේසි අවුලක් නැහැ ගින්නක් නැහැ 150න් 150ම ලැබෙනවා කියලා ඕන්න ඔය විදිහට ටික ලකුණු අඩු වෙන්නේ කොහොමද කියලා දැන් තේරෙනවද? මෙන්න මේ වාක්‍ය දෙක ඔයාලා මාත් එක්ක දැන් කියෙව්වා නම් ඔයාලට තේරෙනවා කොහොමද ලකුණු අඩු වෙන්නේ කියලා. කවුරු හරි කෙනෙක් හිතනවා අවුලක් නැහැ මම ආරෝපණක් දාලා පෙන්නනවා මං ආරෝපණත් හොඳට දන්නවා කියලා පෙන්නනවා කියලා ආරෝපණ වැරදියට ලකුණු කරොත් වැඩි හොඳ පෙන්වන්න කියලා ආරෝපණ දාන්න ගිහිල්ලා අන්තිමට තිබ්බ ලකුණු ටිකත් හොඳට තියෙන ලකුණු ටිකත් නැති වෙනවා. ඊට වඩා ලේසි නේද ළමයි මෙන්න මෙහෙම CH3 CH2 MGBR කියලා දාලා වැඩේ ඉවරයක් කරන එක. මෙතන ආරෝපණ දාන්න යනවට වඩා නිකම් පරිප්පු කනවට වඩා හරිම ලේසි. මොකක්ද? මෙතන මොනවා කරගන්න එකද? මෙතන මෙන්න මේ විදිහටම සංයෝගය මෙහෙම තියන එක. හරිද ළමයි? මේ විදිහටම මෙන්න මේ ප්‍රතිකාරකය මෙහෙමම තියන එක. ඔයාලා මෙතන ආරෝපණ ලකුණු කරන්න ගිහිල්ලා වරද්ද ගත්තොත් ඔයාලට අතරමැදි ඵලයේ O සහ MGBR අතර ආරෝපණ සලකුණු කර ඇති විටය වැරදි නම් ලකුණු දෙකක් අඩු කරන්න. ඔයාලා මෙතනදී වරද්ද ගත්තොත් මෙතන සලකුණු කරන්න ගිහිල්ලා ආරෝපණ සලකුණු කරන්න ගිහිල්ලා ඔයාලා වරද්ද ගත්තොත් ළමයි හෙනම අපරාධේ. ඔයාලා බොහොම අමාරුවෙන් කරගත්ත පරිවර්තනේ ලස්සනටම කරගත්ත පරිවර්තනේ ඔයාලට ලකුණු 1 2 1 2 අඩු වෙනවා ඔය විදිහට. ඒ විතරක් නෙමෙයි. පහළ තව දාලා තියෙනවා. ඉතින් අපි කරපු ටික හරිනේ. මේ පැත්තෙන් PCC දැම්මා. මෙතනින් Q, මෙතනින් OMGBR දැම්මා. මෙතනින් තනුක H2SO4 දාලා, මෙතනින් ආයි ඇල්කොහොලයක් අරගෙන, ඒ ඇල්කොහොලේට PCC දාලා, කීටෝනයක් හදාගෙන, ආයි ග්‍රිනාට් දාලා, ඊට පස්සේ අන්තිමට තනුක සල්ෆියුරික් දාලා මෙතනින් B කියලා අරගත්තා. ඉතින් ඔතන හැම ප්‍රතික්‍රියාවකටම 6 7 6 7 6 7 ලැබෙtti ළමයි. බලන්න මේ ග්‍රිනාට් දාන පියවරට විතරක් ලකුණු 13ක් එහෙමම එච්චර ලොකු වේට් එකක් දීලා තියෙනවා. හරිද? ඊට වඩා ළමයි මට පෙන්වන්න ඕනුනේ මෙන්න මේ ඔයාලගේ මේ ලකුණු අඩු වෙන තැන්. මෙතනින් සීමා වෙනවද? නෑ මේ පහලත් තව එකක් තියෙනවා. ඔයාලට පේනවද? Q-හි ව්‍යුහයේදී නොමැති නම් හෝ වැරදි නම් නමුත් එය ප්‍රතිකාරකයක් ලෙස සුදුසු ස්ථානයකදී නිවැරදිව භාවිතා කර ඇතනම් එක්වරක් පමණක් ලකුණු 6ක් ප්‍රදානය කරන්න. ඔයාලට තේරෙන්නේ නැති එහෙනම් එයාලා අර කියන තරම් යකා කලුත් නෑ නේද? ඒ කියන්නේ දැන් හදීසියවත් කවුරු හරි ළමයට මෙතනින් කෙල කරගත්තොත් කිව්වේ දීලා නැතුව හරි නැත්තම් වරද්දගෙන හරි මොකක් හරි පරිප්පුවක් කරගෙන තිබ්බොත් හැබැයි මේ ප්‍රතික්‍රියාව සඳහා මෙන්න මේ ප්‍රතික්‍රියා පියවරයන් ටික සඳහා Q වෙනුවට හරි සංයෝගය පාවිච්චි කරලා තිබ්බොත් ඒ වගේ කරන ඩයල් ඉන්නවනේ මේක හදාගන්න කොහොම හරි ඕන විදිහට මේ සංයෝගය පාවිච්චි කරනවා. මේක කොහොම හරි සංයෝගය පාවිච්චි කරලා මොනවා හරි විදිහකට මේක හදාගන්නවා. ඒ වුණාට මෙන්න මෙතන තනිකර සම්පූර්ණයෙන්ම මොකක් හරි පිස්සුවක් කරලා. එහෙම වෙලා තියෙද්දිත් ඒ ප්‍රතිකාරකයක් ලෙස සුදුසු ස්ථානයකදී නිවැරදිව භාවිතා කරලා තියෙනවා නම් එක පාරක් විතරක් ලකුණු 6ක් දෙන්න කියලා තියෙනවා. හරිද? එතකොට මෙතන 6යි මෙතන 7යි දෙකෙන් මොකක් විතරද හම්බ වෙන්නේ? එක ලකුණු 6ක් විතරයි ඔයාලට හම්බු වෙන්නේ. මෙතනට කෙලව ගත්තොත් ඔයාලා අනිත් පරිවර්තනෙත් ලකුණු අඩු වෙනවා කියන එක එතනින් කියන්නේ. ආයි කියනවා Q-හි ව්‍යුහයේදී නොමැති නම් හෝ වැරදි නම් ලකුණු දීමේ පටිපාටිය අනුව පිළිතුරේ ඊතුරු කොටස සඳහා ලකුණු ලබා දෙන්න කියලා. හරිද? එතකොට ඔයාලට මේ මාකින් එක බැලුවාම තේරෙනවා ඇති ළමයි ඔයාලා හිතන තරම් පරිවර්තනයක් කියලා උනත් මාකින් එක ස්ට්‍රික්ට් අඩු නැහැ කියලා. මාකින් එක ස්ට්‍රික්ට් අඩු නැහැ කියලා ඔයාලට තේරෙනවා ඇති. පරිවර්තනයක් වෙච්ච පළියට පියවර ටික දැනගත්ත පළියට සමහර වෙලාවට ඔයාලා කරන මෙන්න මේ වගේ සුළු වැරදි නිසා ඔයාලට ලස්සනට ලකුණු එකතු කරගන්න පුළුවන් අවස්ථාවන් ටික ඔයාලට මිස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා පරිවර්තනයේ හැම කොටසක්ම හැම පියවරක්ම සඳහා ගොඩක් ලොකු අවධානයක් යොමු කරන්න. ඔයාලා පොඩි හරි විදිහකට මෙතනින් වරද්ද ගත්තොත් ඔයා කොච්චර වැඩක් වෙලත් මේ පියවර වැරද්දුවොත් ඔයාට එහෙම් පිටින්ම ලකුණු 13ක් යනවා වගේම තමයි මෙතන තනිකර ලකුණු 7ක් එහෙම් පිටින්ම යනවා. මේ තැන් දෙකෙන් එක ලකුණු 6ක් විතරයි ඔයාට මෙතන වැරද්දුවොත් හම්බ වෙන්නේ. ඔයා මේ පියවර ටික හරියට ගියාට මේක වරද්දලා තිබ්බොත් මේ ලකුණු 6 විතරයි හම්බ වෙන්නේ. එහෙම් පිටින්ම ලකුණු 7ක් නැති වෙනවා. මෙතන 13යි මෙතන ලකුණු 7යි ලකුණු 20ක් එහෙම් පිටින්ම ඔයා වරද්ද ගන්නවා මේක වරද්ද ගත්තොත්.
මේ ලකුණු 13 හම්බ වෙන්නේ ඔයාට මෙතන මේ මැග්නීසියම් බියලීතර දානවා සහ ඔයා මේක හරියට ලියනවට. හරිද? මෙතන ආරෝපණයක් හරි වැරද්දුවොත් අඩු කරන්න කියලා තමයි යාලා කියන්නේ. ඒ තරමටම පේපරේ ස්ට්‍රික්ට් වෙනවා ඔයාලා ආරෝපණයකින්වත් වරද්දක් කරන්න බෑ කියලා. ඉතින් ආරෝපණ නොදා ඉන්න සමහරු බයයි. ඉතින් ආරෝපණ නොදා තමයි මාකින් එකෙත් තියෙන්නේ. ඉතින් මාකින් එකෙත් ආරෝපණ නොදා තියෙනවා නම් ළමයි. ඉතින් ඔයාලා ආරෝපණ මේ වගේ වෙලාවදී ආරෝපණ දැම්මේ නැති වුණා කියලා එච්චර බය වෙන්න එපා. ආරෝපණ දානවා නම් හරියට ඉගෙනගෙන දාන්න ළමයි. ඔයාලා අනිවාර්යෙන් ආරෝපණ පාවිච්චි කරනවා නම් මේ වගේ තැන්වලදී ආරෝපණ ඉගෙනගෙන දාන්න කියලා මං ඉල්ලනවා. හරිද? ඒ නිසා ළමයි ඔයාලා තේරුම් ගන්න ඕන ඔන්න ඔය දේ. රයිට් ළමයි. දැන් එතකොට අපි A කොටස ඉවරයක් කරලා දැන් අපි එනවා B කොටසට. 8 වෙනි ප්‍රශ්නේ B කොටසට. B කොටසේ තියෙන්නේ එතකොට ඔයාලට පරිවර්තන කරන්න කිහිපයක් ප්‍රශ්න දෙකක් විතර තව හම්බ වෙනවා. දැන් එතකොට අපි බලමු මොකක්ද මේ B කොටසේ තියෙන පරිවර්තනය කියලා. දැන් එතකොට ඔයාලා එක පරිවර්තනයක් කරලා ඉවරයි 2024 රචනා ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච. B කොටසේ ළමයි එතකොට B කොටසේ රෝම ඉලක්කම් 1 කියලා තියෙනවා. පහත දැක්වෙන පරිවර්තනය හතරකට නොඇදී පියවර සංඛ්‍යාවකින් සිදු කරන ආකාරය පෙන්වන්න. ඔන්න දැන් මම අර කියපු අනිත් පරිවර්තන ආකාරය. එකක් තමයි හිස්තැන් පුරවන ආකාරයේ පරිවර්තන. අනිත් එක තමයි පියවර සංඛ්‍යාව ඔයාලට ෆ්‍රීලි යූස් කරන්න පොඩ්ඩක් ලිමිටේෂන් එකක් ඇතුව ඒ වුණාට ෆ්‍රීලි යූස් කරන්න පොඩ්ඩක් ඔයාලට අවසර දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ පියවර ගාන ඔයාලට අවම පියවර ගානකින් යූස් කරලා කරන්න පුළුවන්. දැන් එතකොට මෙතන තියෙන පරිවර්තනය කරන්න පියවර 4කට නොවැඩි පියවර සංඛ්‍යාවකින් සිදු කරන ආකාරය පෙන්වන්න කියලා. 4කට වඩා වැඩි සංඛ්‍යාවකට යන්න බෑ. 4 පුළුවන්. 4කට නොවැඩි කියලා. 5ක් බෑ. හරිද? එතකොට මේක පියවර 4කින් හරි 3කින් හරි 2කින් හරි 1කින් හරි පියවරෙන් කියලා. මේ පරිවර්තනේ පියවරකින් කරන්න බෑ. එතකොට මම කියන්නේ අර මනක් කල්පිතව ගත්තොත් පියවර 1 2 3 හෝ 4 කියන පියවර සංඛ්‍යාවක් ඇතුළත ඔයා මේ පරිවර්තනය කරලා ඉවරයක් කරන්න ඕන. හරිද? දැන් එතකොට ඔයා මේ පරිවර්තනය මීට කලින් කරලා නැත්නම් ළමයි මං ආයිත් කියනවා ඔයාලා මේ වීඩියෝ එක මෙතනින් පෝස්ට් කරලා මේ පරිවර්තනය චුට්ටක් try කරන්න. මේ පරිවර්තනය පොඩ්ඩක් try කරලා බලන්න. මොකද ඔයාලා මේ වෙනකම් මතක් කරගත්ත දේවල් දැන් ටික ටික මතක් කරගන්න එපා. ඒ නිසා මේ වෙනකම් ඉගෙනගත්ත දේවල් මොකද ඔයාලා මේ වෙනකම් ඉගෙනගත්ත දේවල් දැන් ටික ටික මතක් කරගන්න එපා. ඒ නිසා මේක ඒකට අවස්ථාවක් කර ගන්න. දැන් ඒ නිසා ඔයාලා මේ පරිවර්තනේ try කරන්න. හරි ළමයි. මං හිතනවා දැන් ඔයාලා මේ පරිවර්තනේ try කරලා ඇති කියලා. මම මේ වීඩියෝ එක වැඩිපුර ફોකස් කරන්නේ ඔයාලට මාකින් ස්කීම් එකේ තියෙන වැදගත් පොයින්ට් ටික. ඔයාලට ලකුණු අඩු වෙන්න පුළුවන් තැන් ටික ඔයාලට හොයලා දෙන එකනේ. ඉතින් ඒක කරන්න ඕන නිසා මම මේ පරිවර්තනේ ඔයාලට පියවරෙන් පියවර දශමයට පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් මම ඔයාලට මේ පරිවර්තනේ ගන්න හැටි පොඩ්ඩක් රිකෝල් කරන්න. ඉතින් ළමයි මුලින්ම ඔයාලට දීලා තියෙනවා කාබනික රසායන විද්‍යාවේ ප්‍රසිද්ධතම සංයෝගය. කවුද? බෙන්සීන්. කාබනික රසායන විද්‍යාව කිව්ව ගමන් ඔයාලා ඕන කෙනෙක්ට මේ ලෝකේ ඉන්න ඕන මිනිස්සෙක්ට කාබනික රසායන විද්‍යාව අහලා තියෙන ඕන මිනිස්සෙක්ට මතක් වෙන එකම එක සංයෝගයක් තියෙනවා නම් ඒක බෙන්සීන් කිව්වොත් නිවැරදි. ඉතින් බෙන්සීන් සංයෝගය දීලා තියෙනවා. බෙන්සීන් සංයෝගයෙන් ගන්න කියලා තව සංයෝගයක් අවසානයේදී දීලා තියෙනවා. දැන් එතකොට මේ අවසාන සංයෝගය කොහොමද බෙන්සීන්ගෙන් හදාගන්නේ කියලා බලන්න ඕන. හැබැයි ඒ කරන දේ පියවර 4ක් ඇතුළත කරන්නත් ඕන සහ ඔයා මේකට පාවිච්චි කරන ප්‍රතිකාරක සම්මත ප්‍රතිකාරක වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඔයාලට උසස් පෙළදී උගන්වන සම්මත ප්‍රතිකාර භාවිතා කරලා තමයි මේක කරන්නත් ඕන. පරණ සිලබස් වල යල් පැන ගියපු ප්‍රතිකාරක භාවිතා කරොත් මොකද වෙන්නේ කියලාත් අපි බලමු. මම ඒකයි කිව්වේ. මේවා කරද්දී ඔයාලා ඉගෙනගෙන තියෙන දේ නිවැරදි වෙන්නත් ඕන සහ ඔයාලා මොනවා හරි වැරද්දක් කරොත් ඒකෙන් ඔයාලට වෙන ප්‍රශ්නෙත් ගැනත් ඔයාලා හිතන්න ඕන. ඒක තමයි මම ඔයාලට මේ මාකින් ස්කීම් පෙන්වන්න හදන්නේ. හරි ළමයි. දැන් එතකොට මේ බෙන්සීන් වලට මුලින්ම මොකක්ද අපි එතකොට කරන්නේ කියලා බලමුකෝ. දැන් ඔයාලට මේ පරිවර්තනය කරද්දිත් අර අපි දන්න සාමාන්‍ය සිම්පල් බේසික් එක මෙතෙන්ටත් යූස් කරොත් ආරම්භයේ කාබන් සහ අවසාන කාබන්ලා දිහා බැලුවොත්
මෙතන ප්‍රධාන කාබන් සැකිල්ල. අපි හැමතිස්සෙම කතා කරන්නේ ආරම්භයේ සහ අවසාන කාබන් ලගේ ප්‍රධාන සැකිල්ලේ තියෙන කාබන් ගැනනේ. එතකොට දැන් මෙතන ප්‍රධාන සැකිල්ල ගත්තාම බෙන්සීන්. අවසානයේ තියෙන්නේ ප්‍රධාන සැකිල්ලම බෙන්සීන්ම තමයි. එතකොට අපිට තේරෙනවා එතකොට බෙන්සීන් වලයට පිටතින් ආදේශක කාණ්ඩ දෙකක් සෙට් වෙලා තියෙන එක විතරයි මෙතන මේ වෙලා තියෙන්නේ. බෙන්සීන් වලයට පිටතින් ආදේශක කාණ්ඩ සෙට් වෙලා තියෙන එක විතරයි මෙතනදී වෙලා තියෙන්නේ. හරිද? ඒවා එතකොට සෙට් වෙලා තියෙන්නේ කොහොමද ළමයි? ඒවා සෙට් වෙලා තියෙන්නේ මෙටා ස්ථාන වලට. බෙන්සීන් වලේ තියෙන මෙටා ස්ථාන වලට තමයි සෙට් වෙලා තියෙන්නේ. දැන් එතකොට මෙටා ස්ථාන වලට බෙන්සීන් වලේදී සෙට් කර ගන්න නම් මෙටා ස්ථාන වලට බෙන්සීන් වලේදී සෙට් කර ගන්න නම් අපි මොකක්ද කරන්න ඕන? මුලින්ම බෙන්සීන් වලයට අපි ගහ ගන්න කෙනා මුලින්ම බෙන්සීන් වලයට අපි සම්බන්ධ කරගන්න ආදේශක කාණ්ඩය මොකක් වෙන්න ඕනද ළමයි? අනිවාර්යයෙන්ම ඒක වික්‍රියකයක් වෙන්න ඕන. හරිද? මෙටා වික්‍රියකයක් වෙන්න ඕන. මෙටා වික්‍රියකයක් වුණොත් අපි දන්නවා ඊළඟට වදින මොකක්ද? ආදේශකය ඇවිල්ලා වදින්නේ ළමයි මෙටා ස්ථානයට. එහෙනම් මොකක්ද මෙතන මෙටා වික්‍රියකය වෙන්නේ? අපි දන්නවා මෙටා වික්‍රියකයක් විදිහට මෙතනදී අපිට පාවිච්චි කරන්න මොකක්ද කියලා හිත ඉන්නකොට අපිට පේනවා දැන් ඉන්නේ මෙතන මොනවාද කාණ්ඩ දෙක තියෙන්නේ? එක්කෙනෙක් ඉන්නවා Cl. Cl කියන්නේ මෙටා වික්‍රියකයක්ද? නැහැ. Cl කියන්නේ වික්‍රියකයක්ද? ඔව්, Cl කියන්නේ වික්‍රියකයක් තමයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Cl කියන්නේ මොන වික්‍රියකයක්ද? Cl කියලා කියන්නේ ඕතෝ පැරා වික්‍රියකයක්. ඒක අනිත් වික්‍රියක වලට වඩා චුට්ටක් වෙනස් එක්කෙනෙක්. ඒ නිසා ඔයා මෙතනදී මුලින්ම Clව මේ වලයට ගහ ගන්න හිතනවා නම් ඔයා වරද්ද ගන්න තැන අන්න එතනයි. Cl කියලා කියන්නේ ඕතෝ පැරා වික්‍රියකයක්. ඒ නිසා ළමයි Clව මුලින්ම බෙන්සීන් වලයට හයි කරගත්තොත් ඔයාට බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ළමයි මුලින්ම මේ වලයට සෙට් කරගන්න ඕන මොකක්ද? මෙටා වික්‍රියකයක්. ඒ මෙටා වික්‍රියකය සෙට් කරගත්තට පස්සේ ඔයාට Cl සෙට් කරගන්න පුළුවන්. මොකද එතකොට මෙටා වික්‍රියකයක් නිසා Cl ඇවිල්ලා කෙලින්ම කොහොමත් වදින්නේ මෙටා ස්ථානයට නිසා. එතකොට ඔයාට තේරෙනවා ළමයි Clව සෙට් කරගන්නේ මෙන්න මේ පියවරේදී. ඊට කලින් පියවරේදී කාව සෙට් කරගෙන තියෙන්න ඕනද? වික්‍රියකය සෙට් කරගෙන තියෙන්න ඕන මෙටා වික්‍රියකය. ඉතින් මෙටා වික්‍රියකය මෙතනයි බැලුවාම ඔයාට තේරෙන්න ඕන ළමයි. ඔයා සාමාන්‍ය පරිවර්තන සෙන්ස් එක තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙතන CH2 කියන CH ඩබල් බොන්ඩ් CH2 කියන මෙන්න මේ කාණ්ඩය හදාගන්න. ඔයා මොකක්ද කරන්න ඕන? ඒ කාණ්ඩය හදාගන්න නම් අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ මෙටා වික්‍රියකයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ මෙටා වික්‍රියකයක් අපිට පාවිච්චි කරාම මොකක් කරගන්න පුළුවන්ද? ඒ කාණ්ඩය හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. එතකොට බලන්න මේ කරලා තියෙන මොකක්ද ළමයි? මේ කරලා තියෙන ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඒසයිල් කරණය. ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඒසයිල් කරණය. ඉතින් ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඒසයිල් කරණයට අපිට CH3COCl එක නිර්ජාලී ACA3 පාවිච්චි කරලා ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඒසයිල් කරණය ඇසුරෙන් අපි මේ බෙන්සීන් වලයට ආදේශක කාණ්ඩයක් සම්බන්ධ කරගෙන තියෙනවා මෙන්න මේ වගේ. හරිද ළමයි? එතකොට ඒසයිල් කාණ්ඩයක්. දැන් එතකොට ඒසයිල් කාණ්ඩය සම්බන්ධ කරගත්තට පස්සේ දැන් ඒක මෙටා වික්‍රියකයක් නිසා මොකද වෙන්නේ? ඊළඟට ඒකෙන් අපිට ලැබෙනවා මෙන්න මේ සංයෝගය. ඊට පස්සේ මොකක්ද අපි කරන්නේ? මෙන්න මේ සංයෝගය සම්බන්ධ කරගත්තට පස්සේ අපිට ඊට පස්සේ FeCl3 එක්ක Cl2 දාලා නැත්නම් නිර්ජලී AlCl3 එක්ක Cl2 දාලා අපිට මොකක් හදාගන්න පුළුවන්ද? ඊට පහලින් තියෙන අනිත් සංයෝගය හදාගන්න පුළුවන්. නැත්නම් Cl අපිට බෙන්සීන් වලට සෙට් කරගන්න පුළුවන් මෙටා ස්ථානයට. මෙටා ස්ථානයට වදින්නේ ඇයි? ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඒසයිල් කරණයෙන් මේ සෙට් කරගත්ත සංයෝග කෑල්ල සම්බන්ධක ආදේශක කෑල්ල මොකක්ද? ඒක මෙටා වික්‍රියකයක් නිසා. හරි ළමයි. දැන් එතකොට මෙටා වික්‍රියකයකට පස්සේ වදින Cl කාණ්ඩය අනිවාර්යෙන්ම මෙටා ස්ථානයටම තමයි වදින්නේ කියලා ඔයා දන්නවා. මෙටා ස්ථානයට Clව වැදුනහම මොකද වෙන්නේ? එතනින් එහාට මේ පරිවර්තනය ඉවරයි වගේ. එතකොට දැන් අපි දන්නවා ඒසයිල් කාණ්ඩය තියෙනවා. ඒසයිල් කාණ්ඩය අපිට මොනවා කරගන්න පුළුවන්ද? ඒසයිල් කාණ්ඩය අපිට ඔක්සිහරණය කරගන්න පුළුවන් නේද? මෙතන ඉන්නේ කාබොනයිල් කාබන් කෙනෙක්නේ. මෙතන ඉන්න මේ කාබොනයිල් කාබන් ඔක්සිහරණය කරගන්න පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනි පියවර විදිහට H+H2O දාලා. දැන් එතකොට ඔතන ගැටලුවක්. මොකක්ද?
දැන් එතකොට ළමයි ඔතන තියෙන ගැටලුව මොකක්ද? පියවර 4කට නොවැඩි සංඛ්‍යාවකින් මේක කරන්න කියලා තියෙන්නේ. මේක එන ප්‍රශ්නයක්. පියවර 4කට නොවැඩි සංඛ්‍යාවකින් කරද්දී මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක H+H2O දානවා කියලා සලකන මෙන්න මේ කොටස පියවර 1ක්ද නැත්නම් පියවර 2ක්ද? ඔයාලට එන ලොකු ප්‍රශ්නයක් මේක. මේක ළමයි සාමාන්‍යයෙන් මෙතනදී සලකන්නේ පියවර 2ක් නෙමෙයි පියවර 1ක් කියලා. ඒකට හේතුව තමයි ළමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක අනිවාර්යෙන් ඊළඟ පියවර විදිහට H+H2O කියන එක දාන්න ඕනේ. ඒක හරියට නිකන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වල වල්ගේ වගේ ඉන්නේ H+H2O. ඉතින් ඒ නිසා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලට පස්සේ H+H2O දාන්න නැතුව අපි කිසිම පියවරකට යන්නේ නැහැ. ඒ නිසා ඒ දෙක පියවර දෙකක් කියලා සැලකුවත් ඒ දෙක පියවර දෙකක් විදිහට අපිට ප්‍රායෝගිකව අපි ඒක අත්දැක්කත් නමුත් ඒක එකිනෙකට බැඳිලා තියෙන ප්‍රතික්‍රියා දෙකක් නිසා අපිට ඒක තනි පියවරක් ඇසුරෙන් දාන්න පුළුවන් 1 2 කියලා මේ විදිහට. ඊට පස්සේ මොකද ළමයි? එතනින් හදාගන්න OH කාණ්ඩයේ සහිත ඇල්කොහොල් කෑල්ල අපි මොකක් කරගන්න පුළුවන්ද? සාන්ද්‍ර H2SO4 දාලා රත් කරලා මොනවා කරගන්න පුළුවන්ද? අපිට විජලනය කරගන්න පුළුවන්. හරි. අපි එතකොට බලමු මේ පරිවර්තනයේ මාකින් ස්කීම් එක කොහොමද කියලා. හරි ළමයි. දැන් එතකොට තියෙන්නේ මේ B කොටසේ රෝම ඉලක්කම් 1 පරිවර්තනය සම්බන්ධ මාකින් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් එතකොට ළමයි එයාලා කරගෙන තියෙන්නේ බෙන්සීන්ට නිර්ජලීය CA3 එක CH3COCl දාලා ක්‍රීඩල් ක්‍රාෆ්ට් ඒසයිල්කරණය කරගෙන තියෙනවා. ක්‍රීඩල් ක්‍රාෆ්ට් ඒසයිල්කරණයට පස්සේ එයාලා මොකද එතකොට කරගෙන තියෙන්නේ? හැලජන ආදේශයක් කරගෙන තියෙනවා. හැලජන ආදේශ කරගන්නේ එක FeCl3 එක Cl2 දානවා, AlCl3 එක Cl2 දානවා, නැත්තම් Cl2 එක Fe දාන්නත් පුළුවන්. මෙතන තරු දෙකක් දාලා තියෙනවා. තරු දෙකක් දාලා තියන්නේ කියලා අපි බලමු. මේ බලන්න ඒකට හේතුව. ඔන්න බලන්න ළමයි. මං කලින් කිව්වා ඔයාලගේ ලකුණු අඩු වෙන්න මේ වෙද්දි ඔයාලා ඉගෙන ගත්ත දේවලුත් හේතුවක් වෙනවා කියලා. මෙන්න මේ විදිහට බලන්න. මෙය දැනට විෂය නිර්දේශයෙහි සහ ගුරු මාර්ගෝපදේශයෙහි සඳහන් නොවන අතර එය යල්පැන ගිය ක්‍රමයකි. මේ දැනට විෂය නිර්දේශයෙහි සහ ගුරු මාර්ගෝපදේශයෙහි සඳහන් නොවන අතර එය යල්පැන ගිය ක්‍රමයකි. නමුත් සමහර පාසල්වල තවමත් මේ ඉගැන්වීම සිදු කරන බව පෙනී යයි. මේ සිසුන්ට සාධාරණයක් කිරීම පිණිස ලකුණු ලබා දීමේ පටිපාටියේ ඇතුළත් කළ ඇත කියලා මෙන්න මේ Cl2 එක Fe දාන එකට කියලා තියෙනවා. දැන් ළමයි හරිම පරිස්සම් වෙන්න ඕන තැනක් මේක. හරිද? මේක මේ විදිහට දාලා තියෙන ළමයි ගොඩක් ළමයි මේක උත්තරයක් විදිහට ලියන්න පෙළඹිලා තියෙන නිසා සහ මාකින් ස්කීම් එක බලන උත්තර පත්‍ර බලන ගුරුවරු මේක පාසල්වලදී සමහර විට ඒගොල්ලෝ උගන්වලා හරි නැත්තම් මාකින් ස්කීම් එකේ අර මම කලින් කිව්වා වගේ ළමයි ගොඩක් පාවිච්චි කරලා තියෙනවා මේක උත්තරයක් විදිහට. ඒ වගේ හේතුවක් නිසා මේක ගුරුවරු ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මේක ගුරුවරු ඉල්ලනවා. ඒ කියන්නේ මහාචාර්යවරුන්ගෙන් ආචාර්යවරුන්ගෙන් මේක ගුරුවරු ඉල්ලනවා. තාම අපි මේක ඉස්කෝලවල උගන්වනවා. මේක තාම ළමයි උත්තරයක් විදිහට පාවිච්චි කරනවා. හැබැයි ඒ මහාචාර්යවරු මාකින් ස්කීම් එක හදන මහාචාර්යවරු හැබැයි එකපාරක් මේ chance එක දුන්නට ආයි පාරක් තවත් ඒ chance එක දෙයිද කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ ළමයි. මොකද එකපාරක් එයාලා පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා. මේ දැනට විෂය නිර්දේශයෙහි සහ ගුරු මාර්ගෝපදේශයෙහි සඳහන් නොවන අතර එය යල්පැන ගිය ක්‍රමයකි කියලා. මොකද එක අවුරුද්දක් ඔහොම යල්පැන ගිය ක්‍රමයකට උත්තර දුන්නා කියලා හැම අවුරුද්දෙම ඒ යල්පැන ගිය ක්‍රමයෙන් උත්තර ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ ළමයි. ඒ නිසා ඔයාලා මේ වගේ යල්පැන ගිය ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවා නම් යල්පැන ගිය ක්‍රමයක් නම් ඉගෙනගෙන තියෙන්නේ. හරි පරිස්සම් වෙන්න. ඔයාලා අන්තිමට ඔයාලා හිතන් ඉන්නවා ඔයාලා හරි දේ ඉගෙනගෙන තියෙනවා. ඔයාලා මේ පරිවර්තනය කරන හැටි දන්නවා කියලා. නමුත් යල්පැන ගිය ක්‍රමයක් භාවිතා කරොත් ඊළඟ පාර මාකින් ස්කීම් එකේදී ඒක පිළිතුරක් විදියට බාරගත නොහැක කියලා දාන තරමට යන්න පුළුවන්. සියලුම පාසල් ගුරුවරුන්ට එයාලා අවවාද කරනවා මේ විෂය නිර්දේශයේ නැත්තම් උගන්වන එක නවත්තන්න. මේවා යල්පැන ගියපු ක්‍රම. ළමයින්ට පරණ දේවල් බොරු උගන්වන්න බෑනේ.
කාලෙත් එක්ක දැනුම යාවත් කාලින වෙනකොට අලුතෙන් ආපු අප්ඩේටඩ් නොලෙජ් එක තමයි ළමයින්ට දෙන්න ඕන. පරණ ක්‍රම දැන් උගන්වන්නට එපා කියන එක තමයි යාළගේ තියෙන මතය. ඒ නිසා දිගින් දිගටම ඒකට ලකුණු දෙයිද කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඕවගේ තැන් හරි පරිස්සම් වෙන්න ඕන. ලකුණු අඩු වෙන්න ගොඩක් ලොකු අවදානම් සහගත තැනක්. මෙන්න මේ කියන්නේ ඔයාලා අන්තිමට හිතාගෙන ඉන්න ඔයාලා ඉගෙන ගත්ත දේ හරි කියලා. අන්තිමට මොකක්ද වෙන්නේ? ඕකෙන් වෙන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන දේ යල්පැන ගියපු දෙයක් වුණොත් අපරාධය ඔයාලගේ මහන්සිය. හරි. ඊළඟට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාන්න ඊතර මාධ්‍යයේදී. ඊතර මාධ්‍යයේදී දාලා දෙවනි පියවර විදිහට H+H2O දානවා. දැන් එතකොට නැත්තම් මෙතන H3O+ හයිඩ්‍රොක්සෝනියම්. ඔය පියවර දෙක තනි පියවරක් විදිහට තමයි ළමයි මෙතන සලකන්නේ. හරිද? මේ පියවර දෙක තනි පියවරක් විදිහට තමයි මෙතනදී සලකන්නේ. ඒ නිසා ඔයාලා දැන් කන්ෆියුස් වෙන්න එපා. හරිද? ඔයාලා දැන් ඔන්න ඕක තමයි මම මේ ඔයාලට මෙතනදී ගොඩක් වෙලාවට පෙන්නන්නේ. දැන් කවුරු හරි ළමෙක් හිතන්න පුළුවන් දැන් මේ පියවර මට පියවර 4කට වඩා අඩුවෙන් කරන්න බෑනේ. මේ පියවර දෙකක්ද කියලා දන්නෙත් නැහැ. ඒකට තමයි මම ඔයාලට කියන්නේ මාකින් ස්කීම් එකක් හරි බලලා තියෙන එක වැදගත් කියලා. මම මේ වීඩියෝ එක කරන්නම හේතුව ඒකයි. මාකින් ස්කීම් එකක් හරි බලලා මෙන්න මේ කියන කරුණු ගැන ඔයාලා දැනුවත් වෙලා යන්න. නැත්තම් ඔයාලා විභාගෙට ගියාට පස්සේ අන්තිමට කල්පනා කරනවා මේක නෙමෙයිද දන්නේ නැහැ පියවර කියලා. මේක නෙමෙයිද දන්නේ නැහැ කියලා. ඒක නිසා ඔයාලා හොඳින්ම දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර එක්ක H+H2O දැම්ම කියලා මෙන්න මේ යන පියවර ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක H+H2O දාලා මෙන්න මේ යන පියවර දෙකක් විදියට ලිව්වට 1 2 කියලා. ඒ පියවර තනි පියවරක් විදියට තමයි සලකන්නේ. හරිද ළමයි? ඒ පියවර තනි පියවරක් විදියට තමයි සලකන්නේ. මම ඒකට හේතුව කිව්වා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර එක්ක H+H2O දාද්දී දෙවනියට අනිවාර්යෙන්ම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර දාලා දෙවනියට අනිවාර්යෙන්ම මොක වුණත් දාන්නේ H+H2O. ඒක මතක තියාගන්න. ඒක වරද්ද ගන්න එපා. ඊළඟට මේ සංයෝගය ගැන කතා කරන්න කලින් ළමයි මෙන්න මෙතන කතා කරන්න ඕන ගොඩක් දේවල් ටිකක් තියෙනවා. අපි බලමු තරුවෙන් තරුව මේ පරීක්ෂකවරයා ලියලා තියෙන දේ මොනවද කියලා. මුලින්ම කියලා තියෙනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් යෙදීමේදී 1 සහ 2 යොදා නැතිනම් එම පියවරට පමණක් ලකුණු ලබා නොදේ කියලා. කවුරු හරි කෙනෙක් මෙතන මේ ඔක්කොම පියවර ටික වෙනුවට LIALH4 කියලා විතරක් දාලා මේකෙන් මේක ලබාගෙන තියෙනවා නම් ඒ පියවරට ලකුණු ලබා දෙන්න එපා කියලා තියෙන්නේ. ඉතින් අවුලක් නැහැ නේ තනි පියවරක්නේ. කීයක්ද ලකුණු අඩු වෙන්නේ? ලකුණු 7ක් ළමයි. ලකුණු 7ක් අඩු වෙන්නේ. LIALH4 විතරක් දාලා කරොත් එයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. එයා දැනගෙන එයා සමහර විට කල්පනා කරේ ගෙදර ආවට පස්සේ මං ගාන්ට කරා හොඳටම පරිවර්තනය කරා ගාන්ට LIALH4 දැම්මා හරි ගොඩ තමයි කියලා අන්තිමට ලස්සනට 150 150ම ගන්න පුළුවන් ඕගනික් ප්‍රශ්නේ ඔය විදිහට ටික ලකුණු අඩු වෙගෙන යනවා. මං කලින් පරිවර්තනෙත් පෙන්වුවා ඔයාලට ලකුණු අඩු වෙන්න පුළුවන් අවස්ථා ටිකක්. මේ පරිවර්තනෙත් දැන් මං ඔයාලට පෙන්වුවා ලකුණු අඩු වෙන්න පුළුවන් අවස්ථා ටිකක්. අපි තව බලමු. සමහර වෙලාවට ඔයාලට හිතේ මේක අසාධාරණයි කියලා. ඒ වුණාට ඉතින් මේ තරමටම ස්ට්‍රික්ට් කියලා පෙන්වන්න තමයි මට ඕන උනේ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් යෙදීමේදී 1 සහ 2 යොදා නැත්නම් එම පියවරට පමණක් ලකුණු ලබා නොදේ. ඒ කියන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක H+H2O දාද්දී 1 2 කියලා වෙන වශයෙන් දාන්න ඕන. 1 2 කියලා වෙන වශයෙන් දාන්න ඕන. මොකද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක H+H2O මික්ස් එකේ දාන්නේ නැහැ කියලායි කියන්නේ ළමයි. H+H2O දාන්නේ ඊට පස්සේ ප්‍රතික්‍රියාව සඳහා. එතන ඇත්තටම දැන් ඔයාලා කල්පනා කරනවා ඉතින් 17 කල්පනා කරනවා ඉතින් දැන් ඔතන විභාගයේ දැන් ඔයාලා විභාගෙට ඔය අවස්ථාවේදී මුහුණ දුන්නා නම් ඔයා මේක ගැන කලින් දැනගෙන හිටියේ නැත්නම් ඔයා කල්පනා කරනවා යකෝ මලකෙලියයි පියවර 4කින් කරන්න කියලා තියෙන්නේ. පියවර 4කින් කරන්න තියෙන එකට දැන් මට මෙතන පියවර දෙකක් තියෙනවා. මේ පියවර දෙකක් විදිහට සලකනවාද එකක් කියලා සලකනවාද කියලා මම දන්නෙත් නැහැ. දැන් මේ වෙන විදියක් ගන්නවද දන්නෙත් නැහැ. දෙකම එකට මට වෙන කරන්න දෙයක්වත් නැහැනේ. ඒ නිසා මම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක මම H+H2O එකට ලියනවා. 1 2 කියලා දාන්න නැතුව එකට ලියනවා. ලකුණු හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ ළමයි. හරි. ඒ නිසා එතනින් ඔයාලට ලකුණු අඩු වෙන්න පුළුවන්. ආයි තාම මොනවද ළමයි? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ඊතර ලෙස ලියා නැතිනම් ලකුණක් පමණක් අඩු කරන්න. දැක්කද ළමයි? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ඊතර ලියා නැත්තම්
ඊත ලියලා නැත්තම් මොකක් අඩු කරනවද? ලකුණක් අඩු කරන්න කියලා. බලන්න ළමයි මෙච්චරටම ස්ට්‍රික්ට් පේපර් එක. ඔයා හිතන් ඉන්නවා ප්‍රතිකාරකයක්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් නේ. උතන තියෙන අර මේන් කතාව. එහෙම කියලා හිතාගෙන ඔයා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විතරක් ලියලා ගෙදර ආවොත් ඉතින් ඔයාගේ එහෙම් පිටින්ම ලකුණු 7ක් එහෙම් පිටින්ම ඉවරයි. හරිද? ඔයා බලන්න මේ ලස්සනට ලකුණු ගන්න පුළුවන් ඕගනික් ප්‍රශ්නේ චුට්ට ටික ලකුණු අඩු වෙනවා. ඔයා මේවා ගැන කිසිම දෙයක් ගැන සැලකිලිමත් වෙලා නැත්තම්. මේ වෙනකන් ඔයා මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා නැත්තම් ළමයි මං කියනවා අනිවාර්යෙන් මේ වගේ පියවර ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මේක ප්‍රශ්නෙට ඔයා මාකින් ස්කීම් බලපු කෙනෙක් නම් මේක අනිවාර්යෙන් හොඳටම අවබෝධයක් තියෙනවා. එහෙම නැතත් මේ වීඩියෝ එක බැලුවත් මං කියන්නේ මේ වීඩියෝ එක බලලා උනත් ඇති ඔයාට මේ ලකුණු ටික මිස් වෙන එක නවත්තන්න. ඒකටම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට ලේසියෙන් හම්බ වෙන ලකුණු ටික මිස් වෙන එක නවත්තන්න කරන වීඩියෝ එකක් කියලායි මම මේක කියන්නේ. ඒක නිසා. හරිද? දැන් එතකොට ළමයි ඊළඟට ආයෙ කියලා තියෙනවා H2O ලෙස පමණක් ලියා ඇත්නම් H2O ලෙස පමණක් ලියා ඇත්නම් එම පියවරට ලකුණු නැත කියලා. හරිද? H+H2O නැතුව H2O කියලා විතරක් ලිව්වත් එම පියවරට ලකුණු නැහැ කියලා කියනවා. හරිද ළමයි? බලන්න ඉතින් ඒ කියන්නේ H2O විතරක් ලියලත් බෑ. H+H2O නැත්තම් ආම්ලික තත්ත්වයක් තියෙන්න ඕනේ කියන එක. H+H2O නිකම් වතුර දාලා හරියන්නේ නැහැ. H+H2O නැත්තම් H3O+ දෙකේ එකතුව H3O+ කියලා ලිව්වත් ලකුණු හම්බ වෙනවා. H+H2O කියලා තියෙන්න ඕන. LiAlHO එක ඊත දාලා H+H2O දාන්න ඕනේ කියලා කියන්නේ. H2O ලෙස පමණක් ලියා ඇත්නම් එම පියවරට ලකුණු නැත කියලා මේ පරීක්ෂකවරයා දාලා තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම ළමයි දැන් බලන්න මේක කොච්චර සූක්ෂම විදිහට මේක කොච්චර ස්ට්‍රික්ට් විදිහටද මේ මාකින් ස්කීම් එක බලන්නේ කියලා. ඔයා මේවා එච්චර සැලකිලිමත් වෙලා නැත්තම් ඔයා පරිවර්තනයේ කොච්චර වැඩෙක් වුණත් මේ ප්‍රතිකාරක LiAlHO නේ. ගොඩක් ළමයින්ට මතක් වෙනවා LiAlHO නේ. ඕක ඔතෙන්ට දාන්න තියෙන LiAlHO. ඕක දාලා ගියා නම් හරි. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ හිතනවා මට 150ම ඇති ඕගනික් වලට. අන්තිමට 150න් 100ටත් වඩා අඩු වෙන ලෙවල් එකටම අඩු වෙනවා. මේ හරියට සැලකිලිමත් නැතුව ඕගනික් ප්‍රශ්නේ පරිවර්තන වලට ඔයාලා උත්තර සපයන්න ගත්තොත්. හරිද ළමයි? දැන් එතකොට තව දෙයක් තමයි මෙතන NaBH4 සහ මෙතනෝල්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වෙනුවට දාන්න පුළුවන් තවත් සංයෝගයක් තමයි සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් කියලා කියන්නේ. ඔය සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් වලට ළමයි මෙතනෝල් දාලා තමයි මේ ප්‍රතික්‍රියාව කරන්න ඕන. දැන් මෙතනදී මේක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් විකල්ප ප්‍රතිකාරකයක් විදිහට තමයි මේක දීලා තියෙන්නේ. හරිද? හැබැයි ඒක ලියනවා නම් ළමයි මෙතනෝල් වලට උඩින් මෙතන තරුවක් දාලා තියෙනවානේ. මේ බලන්න මේ මොකද මේ ලියලා තියෙන්නේ කියලා. මෙතනෝල් ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය වේ. මෙතනෝල් ලියා නොමැතිනම් ලකුණු එකක් අඩු කරන්න. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දානවා නම් ළමයි ඔයාලා අනිවාර්යෙන්ම මෙතනෝල් ලියන්නම ඕන. මෙතනෝල් ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍යයි. මෙතනෝල් ලියන්නේ නැත්නම් ඔයාලට එතනිනුත් ලකුණක් අඩු වෙනවා. හරිද? මේ දෙකෙන් එකක් ලියන්න ඕන ළමයි. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ඊතර් දාලා H+H2O දාන එක හරි. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එක මෙතනෝල් දාන එක හරි. ඒ දෙකෙන් එකක් ඔයාලා ලියන්නම ඕන. මේක ලියද්දී ඒගොල්ලෝ කොච්චර සූක්ෂම විදියට ඒක බලලා තියනවද කියලා ඔයාලට පේනවනේ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දීමේදී එක දෙක පියවර දාලා නැත්තම් ඒ පියවරට ලකුණු දෙන්නත් එපාලු. LiAlHO ඊතර එක H+H2O ඔයා ඔක්කොම ලියලා එක දෙක දාලා නැහැ. ලකුණු නැත. LiAlHO සමග ඊතර ලියලා නැත්තම් ලකුණක් අඩු කරන්න. H2O විතරක් ලියලා තියෙනවා නම් H+ ලියලා නැත්තම් ඒ පියවරට ලකුණු නැත. ඒ පියවරට ලකුණු නැත. බලන්න. එයාලා කොච්චර දුරට ස්ට්‍රික්ට් විදිහට මේ පේපර් එක බලනවාද කියලා. මේ පේපර් වලට AB දාන කට්ටිය ලේසි පාසු කට්ටිය නෙමෙයි. ඉතින් ඒ කියන්නේ මේ තියෙන සූක්ෂම තැන් පවා හොඳට අධ්‍යයනය කරලා ඒවා වරදින්න දෙන්නේ නැතුව ඒ ලකුණු අහිමි වෙන්න දෙන්නේ නැතුව ඒ ලකුණු සම්පූර්ණයෙන්ම ලබා ගන්න එකම ඉතින් වැඩෙක්ට කරන්න පුළුවන් දේවල් තමයි. ඉතින් ඒක නිසා ඔයාලටත් ඒ වගේ වැඩ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වීඩියෝ එක බලලා
මේ තියෙන වැරදි විභාගෙදි නොකර ඉන්න. හරිද? පණ්ඩිතකමට කරන්න යන දේවල් කරන්න යන්න එපා. මේ වැරදි නම් විභාගෙදි කොහෙත්ම කරන්න එපා. මේකින් වෙන්නේ ළමයි මේ වැරදි කරොත් ඔයාලා දන්න දේිනුත් ලකුණු ටික නැති වෙන එක. මොකද ඕගනික් කියන්නේ ලංකාවේ බහුතරයක් ළමයි ප්‍රමාණයක් රසායන විද්‍යාව ප්‍රශ්න පත්තරේ හොඳට කරන ප්‍රශ්නයක්. හොඳටම කරන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් එහෙම පුළුවන්කම තියාගෙනත් ඕගනික් වලට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් ඔයාලා හැමෝටම. ඉතින් එහෙම ලකුණු ගන්න පුළුවන්කම තියාගෙනත් මේ විදිහේ වැරදි වලින් ලකුණු අඩු වෙන්න දෙනවා කියන්නේ ඉතින් ඒක අපරාධයක්නේ. ඔයාලා දැනගෙනත් අඩු වෙන ලකුණු තමයි ඒවා. ඉතින් දැනගෙන අඩු වෙන ලකුණු ටික නවත්තන එක හොඳයිනේ නොදැනගෙන ලකුණු අඩු වෙනවට වඩා. ඊට පස්සේ ඉතින් ඒ කියන්නේ නොදැන දේ ඉතින් කොහොමත් ලකුණු අඩු වෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපරාධ දන්න දෙයකින් ලකුණු අඩු වෙනවා කියන්නේ ඉතින්. ඒ නිසා පුළුවන් තරම් මෙන්න මේ වයින් ලකුණු අඩු වෙන එක නවත්ත ගන්න බලන්න ළමයි. ඔයාලා දන්න දේ වයින් ලකුණු අඩු වෙන එක. හරි. දැන් එතකොට මම මුලින් කතා කරද්දි කිව්වා ළමයි මේ වගේ ප්‍රශ්න කතා කරද්දී මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙද්දී එයාලා විකල්ප පිළිතුරු ඉදිරිපත් කරනවා කියලා. හරිද ළමයි? එයාලා විකල්ප පිළිතුරු ඉදිරිපත් කරනවා කියලා. ඔව්. මොකක්ද එයාලා ඉදිරිපත් කරපු විකල්ප පිළිතුර? මොකක්ද එයාලා ඉදිරිපත් කරපු විකල්ප පිළිතුර ළමයි? මේ තියෙන්නේ පහළ එයාලා ඉදිරිපත් කරලා තියෙන විකල්ප පිළිතුර. මුලින්ම නිර්ජලීය AlCl3 දාලා මොනව කරගෙන තියනවද? බෙන්සීන බෙන්සල්ඩිහයිඩ් බවට පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි පුතෝ මේ ප්‍රතික්‍රියා මොකක්ද? ඔයාලගේ විෂය නිර්දේශයේ උගන්වන්න නැත. මේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ගුරු මාර්ගෝපදේශයේ බෙන්සීන් බෙන්සල්ඩිහයිඩ් බවට පරිවර්තනය කිරීම විෂය නිර්දේශයේ හෝ ගුරු මාර්ගෝපදේශයේ දී නොමැති අතර සමහර පාසල්වල තවමත් මේ ඉගැන්වීම සිදු කරන බව පෙනී යයි. එබැවින් සාධාරණයක් සිදුවන පරිදි ලකුණු ලබා දීමේ පටිපාටියේ විකල්ප ක්‍රමයක් ලෙස ඇතුළත් කර ඇත. බෙන්සීන් බෙන්සල්ඩිහයිඩ් කරන මේ ප්‍රතික්‍රියාව ඔයාලා ඉගෙන ගන්න ඕනද නැද්ද? ඉගෙන ගන්න ඕනේ නැහැ කියලාම සුද්ධ සිංහලෙන් මේ කියලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔයාලා මේක දැනගෙන මේක පාඩම් කරගෙන යන්නත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේක උගන්වන්නේ නැත්තම් මේක අහන්නේ නැහනේ. මේක විභාගෙදී අහන්නේ නැහැ. මේ විකාර ළමයි ලියන නිසා තමයි මොකක්ද මේවා මාකින් ස්කීම් වලට දාලා මේවට ලකුණු දෙන්න බලන්නේ. හැබැයි එකපාරක් ලකුණු දුන්නා කියලා ළමයි හැම පාරම ලකුණු දෙයි කියලා අපේක්ෂා කරන්න එපා. හරිද? ඒක තමයි එතන තියෙන අවදානම. ඒක නිසා මම ඔයාලට කියන්නේ මේ වෙද්දි ඔයාලා මේ වගේ යල්පැන ගියපු ප්‍රතික්‍රියා ඉගෙනගෙන තියෙනවා නම් කොහෙන් හරි ඉගෙනගත්ත තැන අදාළ නැහැ යල්පැන ගියපු ප්‍රතික්‍රියා ඉගෙනගෙන තියෙනවා නම් ඒ කියන්නේ ගුරු මාර්ගෝපදේශයේ සඳහන් නැතුව හරි ඔයාලගේ විෂය නිර්දේශයෙන් පිට තියෙන යල්පැන ගියපු පරණ ඒවා පරණ සිලබස් වල තියෙන ඒවා ඉගෙනගෙන තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න යන එක ඔයාගේ ලකුණු ටික ඒක සමහර විට පරණ සිලබස් එකේ නිවැරදි පිළිතුරක් වෙන්න පුළුවන්. දැන් මේ විදිහට මේ පරිවර්තනය කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් මේකට ලකුණු දුන්නට මේ පාර හැම පාරම ලකුණු දෙයි කියලා අපේක්ෂා කරන්න එපා. මොකද මේ ලකුණු දෙන අතර වාරයේදී අනිවාර්යෙන් මේ මාකින් ස්කීම් එක හදන්න දායක වෙන මහාචාර්ය ආචාර්යවරු අනිවාර්යෙන් පාසල් ගුරුවරුන්ට උපදෙස් දෙනවා. ඔයාලට විෂය නිර්දේශයක් දීලා තියෙන්නේ. ඒ විෂය නිර්දේශයේ තියෙන දේවල් උගන්වන්න සහ අප්ඩේටඩ් දේවල් ළමයින්ට උගන්වන්න. අවුරුදු 8කට සැරයක් විෂය නිර්දේශයක් අලුත් කර දෙන්නේ පරණ දේවල් උගන්වන්න නෙමෙයි. යාවත් කාලින වෙච්ච දේවල් නැත්නම් අප්ඩේටඩ් දේවල් ළමයින්ට උගන්වන්න. ඒ නිසා පරණ දේවල් වලට ලකුණු දෙන එක මේ පාර නම් අපේක්ෂා කරන්න එපා කියලා සමහර විට ඊළඟ පාර මේ මහාචාර්ය ආචාර්යවරු කියන්න ඉඩ තියෙනවා. හරිද? එතකොට බෙන්සීන් බෙන්සල්ඩිහයිඩ් කරගන්න ප්‍රතිකාරකයක් තියෙනවා. මම මේක කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ මේක පරණ දෙයක් නිසා. එතනින් ඒගොල්ලෝ සාමාන්‍ය විදියට හැලජන ආදේශයක් කරලා එතනින් එයාලා මොකක් පැත්තට ගිහිල්ලාද? එතනින් එයාලා ගිහිලා තියෙනවා CH3MGPR. එයාලා ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ පැත්තෙන් හිතලා ගිහිල්ලා ඊට පස්සේ මොකක් කළාද? අන්තිමටම අර අවසාන පියවර වෙනසක් නැහැ. අවසාන පියවර ඒ විදිහටම ගිහිලා තියෙනවා. එතන උනත් ළමයි පියවර 4කට නොවැඩි කියලා කිව්වහම පියවර 4කට නොවැඩි කියලා කිව්වහම මෙතනත් 1 සහ 2 පියවර එකට අරගෙන තියනවා. මේකෙදිත් බලන්න පියවර 4කට නොවැඩි කියලා කිව්වට මෙතනදිත් ඉතින් පියවර 2ක් තියෙනවා. ඒ දෙක තනි පියවරක් විදිහට අරන් තියෙනවා. දැන් ඔයාලා මාකින් ස්කීම් බැලුවොත් විතරයි ළමයි ඔයාලට මේවා තේරෙන්නේ. හරිද ළමයි?
දැනගන්න එක තේරුමකුත් නැහැ ඒ නිසා. හරිද? අපි යන් දැන් අවසාන පරිවර්තනයේට රචනා ප්‍රශ්නේ තියෙන. හරි ළමයි. අවසාන පරිවර්තනය තමයි දෙකකට නොවැඩි පියවර සංඛ්‍යාවක් භාවිත කරමින් ඇනිලීන් වලින් මෙන්න මේ කියන තඩි බලය හදා ගන්නලු. පියවර දෙකයි. සරල පරිවර්තනයක්. අමාරු පරිවර්තනයක් නෙමෙයි. මේ වෙද්දී ඔයා මේ ප්‍රශ්නේ try කරලා නැත්නම් දැම්මම ඔයා මේක නවත්තලා මේ පරිවර්තනේ try කරන්නකෝ. මම මේ දාලා තියෙන මෙන්න මේ මම මේ වෙනම ඇඳලා තියෙනෙත් ඒ පරිවර්තනයමයි. පුළුවන් නම් කරන්න try එකක් දෙන්නකෝ. මහ ලොකු දෙයක් නෑ. මේක ඔයා මේ විදිහ ඉගෙනගෙන ඇති. අනිවාර්යෙන් කරලත් ඇති. සමහරට පියවර දෙකකින් කරන්න බලන්නකෝ. පියවර දෙකක් හෝ ඊට වඩා අඩු සංඛ්‍යාවකින් කරන්න බෑ. පියවර දෙකකින් කරන්න try කරන්නකෝ. හරි. මං හිතනවා දැන් ඔයා මේ පරිවර්තනේ try කළා තමයි මෙතෙන්ට ආවිලා තියෙන්නේ කියලා. දැන් කොහොමද ළමයි මේක කරන්නේ? මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේක සමහර විට පරිවර්තනයක් විදිහටම ඔයා ඉගෙන ගන්නකොට ඉස්කෝලේදී හරි ඊට පස්සේ ඔයා ඉගෙන ගන්න ටියුෂන් ක්ලාස් එකකදී හරි ඔයා අනිවාර්යෙන් ඉගෙනගෙන ඇති මේක. ඇනිලීන් කියන සංයෝගය භාවිතා කරලා කොහොමද මේක ගන්නෙ කියලා හරි ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයා මුලින්ම ඇනිලීන් කියන මෙන්න මේ සංයෝගය යොදාගෙන ඒක මොකක් කරගන්න ඕනද? මෙන්න මේ ඩයසෝනියම් ලවණය බවට පත් කරගන්න ඕනේ. ඒකට අපි මොකක්ද කරන්න තියෙන්නේ? ඇනිලීන්ට NaNO2 තනුක HCl එක්ක සෙල්සියස් අංශක 0.5 අතර තත්ත්වයක් සපයලා මෙන්න මේ ටික මික්ස් කරන්න ඕනේ. එතකොට තමයි මෙන්න මේ ඩයසෝනියම් ලවණ හැදෙන්නේ. මේක අඩු උෂ්ණත්වයේදී ස්ථායී වෙන සංයෝගයක්. ඒකයි සෙල්සියස් අංශක 0.5 අතර පවත්වාගෙන යන්නේ. මෙන්න මේ ඩයසෝනියම් ලවණයට අපි ඊට පස්සේ මොකක්ද දාන්නේ? අපි දානවා ෆීනෝල්. ෆීනෝල් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ෆීනෝල් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ මොකද වෙන්නේ ළමයි? මෙන්න මේ ඩයසෝනියම් ලවණය මෙන්න මේ වගේ තඩි බලයක් හදනවා. හරි ළමයි. දැන් එතකොට අපි බලමු කොහොමද මේ ප්‍රශ්නේදී ලකුණු අඩු වෙන්න පුළුවන් කියලා. කොහොමද මේ පියවර දෙකේ පරිවර්තනයකට ලකුණු අඩු වෙන්න පුළුවන් කියලා ඔයාලා කල්පනා කරන්න ඇති. මුලින්ම අපි කරපු දේ හරිද? ඔව්. ඇනිලීන් වලට NaNO2 එක්ක තනුක HCl දාලා සෙල්සියස් අංශක 0.5 උෂ්ණත්වයේ පවත්වා ගන්න ඕන. එහෙම දැම්මහින් පස්සේ මෙන්න මේ ඩයසෝනියම් ලවණය හැදෙනවා. මේ ඩයසෝනියම් ලවණයට ෆීනෝල් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ මොකක් හැදෙනවද? මෙන්න මේ තඩි බලිය හැදෙනවා. හරිද ළමයි? දැන් එතකොට හොඳට බලන්න. ඔයා මේ ඇනිලීන්ට මේක හදාගන්න මෙන්න මේ ප්‍රතිකාරකය දැම්මට ලකුණු 7ක් හම්බ වෙනවා. මේක ලියන්නත් ඕන හරියට. මෙන්න මේ ලකුණු 7 හම්බ වෙන්න නම් මෙන්න මේක දාලා මේක අඳින්නම ඕන. හැබැයි මොකක්ද මෙතන වෙලා තියෙන්නේ ළමයි? මෙතන හෙන වැදගත් දෙයක් කියලා තියෙනවා. ඔයා මෙන්න මේ මෙතන ඩයසෝනියම් ලවණය ඇන්දට පස්සේ ඔයා ආරෝපණ ලකුණු කරද්දී වැදගත් දෙයක් තියෙනවා. මෙතන ඩයසෝනියම් ලවණේ ප්ලස් එක එන්නේ මෙන්න මේ බෙන්සීන් බලයට සම්බන්ධ වෙන නයිට්‍රජන්ට. Cl- එක මෙහෙමම තියෙනවා. ඔයා මෙතන ආරෝපණ සලකුණු කරනවා නම් මේ විදිහට තමයි සලකුණු කරන්න ඕන. එහෙම නැත්නම් N2Cl විදිහට මේ විදිහට සලකුණු කරන්න ඕන. ආරෝපණ මුකුත් නැතුව. ඉතින් ධනයි ඍණයි කැපිලා ගිහිල්ලා උදාසීන සංයෝගයක් විදිහට තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් N2Cl ගේ ආරෝපණ ලකුණු කරනවා නම් N2ට ප්ලස් දාලා Clට මයිනස් දැම්ම කියලත් වරදක් නැහැ. හැබැයි ළමයි ඔයාලා N2+ කියලා විතරක් තිබ්බොත් ඒක සඳහා ලකුණු නැත. බලන්න ඉතින්. නිකන් හරි ඔයා Cl අඩු කරලා Cl අමතක කරලා ලිව්වොත් සහ හෝ ඔයා ඉගෙනගෙන තියෙන්නේ මෙතන වැදගත් සංයෝග කෑල්ල වෙන්නේ මෙයා තමයි. ඒ වුණාට Cl- නැතුව මෙයා විතරක් ධනාරෝපිත කැටායනය ගැන විතරක් ඔයා ફોකස් කරලා ඒක විතරක් ලිව්වොත් නිරපරාධ ඔයාගේ ලකුණු ටික හැමම ලකුණු 7ක් එහෙමම නැති වෙලා නේද? බලන්න ළමයි මං අර කලින් කියාගෙන ආවනේ ලකුණු 7 සමහර තැන්වල ලකුණු 1 2 එහෙමත් අඩු වෙලා ඔය විදිහට ටික අඩු වෙලා අර ලස්සනට 150 ගන්න පුළුවන් ප්‍රශ්නේ ඔයාලා අන්තිමට හෙනට ලකුණු අඩු කරගෙන තමයි නවත්තන්නේ. හරිද? ඊට පස්සේ මේ මෙතන තියෙන ඩයසෝනියම් ලවණය
ආයි මොකක්ද කරලා තියෙන්නේ? ෆීනෝල් දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා මෙන්න මේ තඩි බලිය හදාගෙන. මෙන්න මේ තඩි බලිය ගත්තාම මොකක්ද කරලා තියෙන්නේ? මේ තඩි බලිය ගන්න මෙන්න මේ තඩි බලිය ගන්නකොට මේ දාන ප්‍රතිකාරකයේදී වැදගත් දෙයක් කියලා තියෙනවා. NaOH දමා නොමැතිනම් පළමු ක්‍රමයට ලකුණු 7ක්ද දෙවන ක්‍රමයට ලකුණු 5ක්ද ලබා දෙන්න. මේ පියවර දෙකෙන් වැඩිපුරම ලකුණු හම්බ වෙන්නේ දෙවනි පියවරට. ලකුණු 8ක් එහෙම් පිටින්ම. ඔයා NaOH දාලා නැත්තම් ඔයාගේ ලකුණු 3ක් අඩු කරනවා. NaOH දාලා නැත්තම් ෆීනෝල් විතරයි නම් දාලා තියෙන්නේ. ඔයාගේ ලකුණු 3ක් අඩු කරලා ලකුණු 5ක් විතරක් දෙන්න කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඒ නිසා ළමයි බලන්න ඔයා කරන වැරදි නිසා මෙතන 100 දාන්න නැතුව මෙතන NaOH දාන්න නැතුව තිබ්බොත් එහෙම් පිටින්ම ලකුණු 7කුයි මෙතනින් 3කුයි ගිහිලා ලකුණු 10ක් එහෙම් පිටින්ම හැමම නැති වෙනවා. මේ ප්‍රශ්නෙට හම්බ වෙන්නේ ලකුණු 15යි. ලකුණු 10ක් එහෙම් පිටින්ම නැති වෙලා ලකුණු 5යි අන්තිමට ඔයාට ප්‍රශ්නෙට ඉතුරු වෙන්නේ. දැන් එතකොට ඔයා ඒක තේරුම් ගත්තනේ. තව දෙයක් තියෙනවා. ඔය ඔක්කොම හරියට දානවා. හරිද? දැන් මෙතන මොකක්ද කියලා තියෙන්නේ? දෙකකට නොවැඩි පියවර සංඛ්‍යාවක් කියලා. දෙකකට නොවැඩි පියවර සංඛ්‍යාවක් කියලා. දැන් එතකොට මොකද කරන්නේ? පියවර දෙකකින් මේක ගත්තා. හරි. දැන් එතකොට වැඩේ ඉවරයි. තව කවුරු හරි පරිවර්තන සම්බන්ධයෙන් කෙල පැමිණි අයෙක්. හරිද? පරිවර්තන වලින් යන්න පුළුවන් උපරිම තැනට ගියපු අයෙක් කියලා හිතන් ඉන්න කෙනෙක්. හරිද? මම මෙහෙම කියන්නේ ඒ වගේ වැරදි වෙන්න පුළුවන් නිසා. පරිවර්තන හොඳටම පුළුවන්. පරිවර්තන නැත්තම් මතකයි. හොඳටම මතකයි. එහෙම කියලා හිතන් ඉන්න කෙනෙක්. මෙන්න මේ වැරද්ද කරොත් මොකක්ද මේ දැන් කියන්න හදන්නේ? ඇනිලීන් වලින් ඩයසෝඩියම් ලවණ හදලා මෙන්න මේ වැඩේ කරන්න යනවට මේ වැඩේ කරනවට අමතරව මොකක් කරලා පෙන්නලාද? ෆීනෝලුත් හදලා පෙන්නලා. හරිද? ඇනිලීන් වලින් ෆීනෝලුත් හදලා පෙන්නලා. ෆීනෝල් කියන්නේ ප්‍රතිකාරකයක් ළමයි. ෆීනෝල් කියන එක ඇනිලීන් වලින් හදන්න පුළුවන් තමයි. ෆීනෝල් කියන්නේ ඒ වුණාට විද්‍යාගාරයේදී අපිට ඔයාලට හම්බ වෙන ප්‍රතිකාරකයක්. ඒක පාවිච්චි කරන්න, කෙලින්ම පාවිච්චි කරන්න විද්‍යාගාරයේ ප්‍රතිකාරකයක් විදිහට තියෙනවා. මෙතනදී ඔයාලට සුද්ධ සිංහලෙන් කියලා තියෙනවා පියවර දෙකකට නොවැඩි සංඛ්‍යාවකින් කරන්න කියලා. කවුරු හරි කෙනෙක් පඬිතකමට ඇනිලීන් වලින් මම ෆීනෝලුත් හදලා පෙන්නලා ෆීනෝලුත් පාවිච්චි කරලා මෙන්න මේ පරිවර්තනයේ සුපිරියටම කරා කියලා කවුරු හරි කිව්වොත් බලන්න මෙම ක්‍රමය සඳහා ලකුණු 10යි. ලකුණු 5ක් අඩු කරලා වැඩි පඬිතකම් වලට ලකුණු 5ක් අඩු කරහන් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ නිසා බලන්න ළමයි ඔයා කොච්චර හොඳට මේ පරිවර්තන පුළුවන් වුණත් කොච්චර හොඳට පරිවර්තන ඉගෙනගෙන තිබ්බත් දැන් කවුරු හරි කෙනෙක් කාට හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මහා බලු වැඩන්නේ. ඉතින් මූ කරලා තියෙන්නේ උගේ තවත් නොලෙජ් එක පෙන්නලානේ. එහෙම තමයි ළමයි. ඒ කියන්නේ මේක හෙනම ස්ට්‍රික්ට් විදිහට බලන මාකින් එකක්. හරිද? මේකේ ඕගනික් වල මේ පරිවර්තන ගත්තට පස්සේ ඔයාලා හිතනවට වඩා කොච්චර ලකුණු අඩු වෙන තැන් තියනවද කියලා දැන් ඔයාලට තේරෙන්නේ නැතිනේ. ඔයාලා සමහර විට හිතන් ඇත්තේ හුලක් නැහැ අයියෝ පරිවර්තනනේ කිසි ගින්නක් නැහැ මට පරිවර්තන තමයි හොඳටම පුළුවන්. මුළු ඕගනික් සිලබස් එකේ මට පුළුවන් දෙයකට විතර තියෙන පරිවර්තන විතරයි කියන ඒවුනුත් මම දැකලා තියෙනවා. ඉතින් උන්ට ඒත් පුළුවන් දේත් අන්තිමට නැති කරගෙන නවත්තන්නේ මෙන්න මේ වගේ වැඩ නිසා. හරිද? ඒ නිසා සුද්ධ සිංහලෙන් පියවර දෙකකට නොවැඩි කියලා තියෙනවා නම් මේ වගේ ඇඩිෂනල් පියවර දාලා පරිප්පු කන්න එපා. හරිද? ලකුණු 5ක් එහෙම් පිටින්ම අයින් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේකට මෙම ක්‍රමයේ සඳහා ලකුණු 10යි. ලකුණු 5ක් එහෙම් පිටින්ම අඩු කරන්න කියලා. හරිද? මේ ලස්සනට මේ ටිකත් ඔක්කොම කරලා මේ ටික ඔක්කොම අර දන්න ඍණ ලකුණු පවා ලස්සනට දාලා 100 පවා අමතක නොකර ගිහිල්ලා ප්‍රතිකාරක ටිකත් ලස්සනට දාලා අන්තිමට ෆීනෝලයක් හදනවා පෙන්වන්න වැඩි වැඩ දාන්න ගිහිල්ලා ලකුණු 5ක් අඩු කරගන්න චරිතයක් වෙන්න නම් එපා ඔයා. හරිද? මේ තමයි 2024 රචනා ප්‍රශ්න පත්තරේ කෙමිස්ට්‍රි රචනා ප්‍රශ්න පත්තරේ 8 වෙනි ප්‍රශ්නේ නැතහොත් ඕගනික් රචනා ප්‍රශ්නේ තියෙන අන්තිම පරිවර්තනය. මේ පරිවර්තන තුනේ උත්තර වලටත් වඩා මට කතා කරන්න ඕන උනේ ළමයි ඔයාලාට ලකුණු අඩු වෙන්න පුළුවන් තැන් මොනවද කියලා. ඔයාලට ලකුණු අඩු වෙන්න පුළුවන් තැන් මොනවද කියලා. ඉතින් බලන්න මේ විදිහට ලකුණු අඩු වෙන්න දෙන්න එපා. ඔයාලා මේ විදිහට ලකුණු අඩු කරගත්තොත් අන්තිමට 150න් 100ක්වත් ඉතුරු වෙන එකක් නැහැ. ඔයාලා ගෙදර ඇවිල්ලා හිතනවා මට සිරියායි පරිවර්තනේ නම් දුන්නා
ආයි නැති නස්තාර වෙන්නම දුන්නා කියලා හිතනවා. අන්තිමට මොකක්ද වෙලා තියෙන්නේ? අන්තිමට 150න් 100ක්වත් ඉතුරු වෙලා නැහැ. හරිද? මේ වගේම තමයි පරිවර්තන වගේම තමයි ළමයි යාන්ත්‍රණ ගත්තා. යාන්ත්‍රණවල ඊතල දාන විදි ඊතල භාගද දාන්නේ සම්පූර්ණ ඊතලයේද දාන්නේ එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් දාන්න ඕන තැන් කොතනද ඕවා හරියට පෙන්නලා නැතුව යාන්ත්‍රණේ ආරෝපණ හරියට පෙන්නලා නැතුව යාන්ත්‍රණේ මොනවා කරගන්න පුළුවන්ද ලකුණු ටික ඔය විදිහටම අඩු වෙනවා යාන්ත්‍රණ උගන්වනකොට ඒක අනිවාර්යෙන් ගුරුවරු පැහැදිලි කරලා උගන්වනවා මට ඒකයි යාන්ත්‍රණ වලටත් වඩා පරිවර්තන වලට මම මේ ફોකස් කරන්නේ යාන්ත්‍රණවලදී උගන්වනකොට හැම ගුරුවරයෙක්ම ඊතල දාන්න ඕන කොහොමද ඊතල භාගත දාන්නේ සම්පූර්ණ ඊතලද දාන්නේ ඒව ඔක්කොම පැහැදිලි කරලා ඔයාලට කියලා දෙනවා. නමුත් පරිවර්තන කරද්දී ගොඩක් ගුරුවරු ප්‍රතිකාරකයේ කියලා දුන්නාට පස්සේ එතනින් එහාට පරිවර්තනයේ මේ මාකින් වල තියෙන මොනවද කියලා කතා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා මට ඕන උනේ ඔයාලට ඒ වෙන අඩුපාඩුව සම්පූර්ණ කරවන්න. ඔයාලට ඒ අඩුපාඩුව ඉස්සරහට වෙන එකක් නැහැ කියලා මං හිතනවා. ඒ නිසා පුළුවන් තරම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. එයාලටත් කියලා දෙන්න මේ තියෙන ඕගනික් වල මේ වැරද්ද කරන්න එපා කියන එක. ඒ නිසා එයාලටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ළමයි එහෙනම් මං හැමෝටම ආරාධනා කරනවා කටුකොලේ A level YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි ඔයාලගේ උසස් පෙළ විභාගයට අවශ්‍ය ඊටාම වැදගත් විෂය කරුණු දිගින් දිගටම සාකච්ඡා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.